අපි කතා කරනවා IQ ප්‍රශ්න පත්‍ර වලට අදාළ තවත් පසුගිය ප්‍රශ්න පත්‍රයක් කතා කරනවා. මේ ප්‍රශ්න පත්‍රයේ කළමනාකරණ සේවා මට්ටමේ ප්‍රශ්න පත්‍රයක්. ගොඩක් අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. මේ වීඩියෝ එක බලන්න මේ ප්‍රශ්න පත්‍රේ තනියම කරලා නෙමෙයි නා. පැයක කාලයක් කරගෙන තනියම කරලා නෙමෙයි නා. කරුණාකරලා තනියම මේ ප්‍රශ්න පත්‍රේ වෙලාව තියලා කරලා මේ වීඩියෝ එක මාත් එක්ක උත්තර බලන්න. හරි. අද අපි කතා කරමු 17 වෙනි ප්‍රශ්න පත්‍රය. 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කියනවා එකේ ඉඳලා 5 දක්වා පද 4ක් දීලා තියෙනවා. ඒ පද අතුරින් පද 3ක් මොකක් හරි ලක්ෂණයකට අනුව මොකක් හරි සමානකමක් දක්වනවා. අන්න එහෙම සමානකමක් දක්වන්නේ නැති පදය මෙතනින් තෝරලා යන්න කියලා කියන්නේ. බලන්න සංස්කරණය, අනුවාදය, පරිවර්තනය, විචාරය. සංස්කරණය කියලා කියන්නේ යම්කිසි පොතක් ගත්තොත් ඒ පොතේ වැරදි නිවැරදි කරලා නැවත සකස් කිරීම. අනුවාදය කියලා කියන්නේ මොකක් හරි වෙන භාෂාවකින් තියෙන පොතක් තවත් භාෂාවකට හිතමු ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොතක් අපි සිංහල භාෂාවට පරිවර්තනය කරන හැබැයි ඍජු පරිවර්තනයක් නෙමෙයි ඒක පරිවර්තනය කරන කෙනාගේ අදහස් දාලා අලුතින් නිර්මාණය කිරීමක් කරනවා. අර අර්ථයෙන්ම එන විදිහට යම් වෙනස් කිරීමක් සහිත උදාහරණයක් විදිහට අපි ගත්තොත් බැද්දේගම කියන්නේ ඒක අනුවාදයක්. ඒක ඉංග්‍රීසි පොත එහෙම ඍජු පරිවර්තනයක් නෙවෙයි. ඒකට පරිවර්තනය කියන්නේ ඍජු පරිවර්තනයක් නේද? එතකොට මේ පොතක අපිට මේ කියන කොටස් හඳුනා ගන්න පුළුවන්. විචාරය කියන්නේ පොතට දාලා ඍජු දෙයක් නෙමෙයි. විචාරය කරනවා කියන්නේ ඒක ලිව්වට පස්සේ ඒක යම්කිසි වෙනත් පුද්ගලයෙක් විසින් එයාගේ මත වාද දක්වමින් කරන විචාරයක්. ඒ නිසා මේක මේ තුන්වෙනි එක ගැලපෙන්නේ නැහැ. හතරවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එක සමීක්ෂණය, නිරීක්ෂණය, පරීක්ෂණය සහ විමර්ශනය. සමීක්ෂණය, නිරීක්ෂණය, පරීක්ෂණය සහ විමර්ශනය. සමීක්ෂණයක් කරන්නේ යම්කිසි දෙයක් හොයාගන්න, පරීක්ෂණයක් කරන්නේ යම් දෙයක් හොයාගන්න, විමර්ශනයක් කරන්නේ යම් දෙයක් හොයාගන්න. මේ නිරීක්ෂණය කරන්නේ බලාගෙන ඉන්න එක විතරයි. නිරීක්ෂණය කියන්නේ බලාගෙන ඉන්න එක විතරයි. නිසා නිරීක්ෂණය කියන එක මෙතන ගැලපෙන්නේ. තුන්වෙනි එක ශ්‍රාවකයා, පාඨකයා, අනුගාමිකයා, රසිකයා. අහගෙන ඉන්න කෙනා ශ්‍රාවකයා කියන්නේ ඒක විඳිනවා. පාඨකයා කියන්නේ කියවෙන කෙනා යත් ඒක විඳිනවා. රසිකයා කියන්නේ අහගෙන ඉන්න කෙනා යත් ඒක විඳිනවා. හැබැයි අනුගාමිකයා කියන්නේ පසුපස යන එක්කෙනෙක්. ඒක අනුගමනය කරන කෙනෙක්. ඒ නිසා මෙතන නොගැලපෙන උත්තරේ විදිහට ගන්න පුළුවන් අනුගාමිකයා කියන උත්තරය. හතරවෙනි එක විස්තීර්ණ, විභේදනය, ප්‍රසාරණය සහ විහිදීම. විස්තීර්ණය වෙනවා කියන්නේ ඈත් වෙනවා වගේ අදහසක්. ප්‍රසාරණයත් එහෙමයි, විහිදීමත් එහෙමයි. විභේදනය කියන්නේ බෙදලා යනවා කියන අදහස. ඒ නිසා විභේදනය කියන එක මෙතන නොගැලපෙන උත්තරේ විදිහට ගන්න පුළුවන්. පස්වෙනි එක සංග්‍රහිත, සම්පීඩිත, සංකලිත, සමෝදානිත. මෙන්න මේ සංග්‍රහිත, සම්පීඩිත, සමෝදානිත කියන මේ වචන තුනේම සම්පීඩනය කරනවා, එකතු කරනවා වගේ අදහසක් තියෙනවා. සංකලිත කියන්නේ මිශ්‍රණය කරනවා වගේ අදහසක්. ඒ නිසා මෙතන නොගැලපෙන උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්න දක්වා එක් ප්‍රශ්නයකදී කිසියම් සංඛ්‍යා පේජයක් දෙකකින් දීලා තියෙනවා. එමෙ එක් සංඛ්‍යා පේජිය එක් සංඛ්‍යාවක් දෙකින් ඉවත් කළොත් එහෙම ඒ පේජයේ ඉතිරි වන සංඛ්‍යා සියල්ල සංඛ්‍යා රටාවකට අනුව පිළිගනවා. එහෙම වෙන්න මේ පේජයෙන් අයින් කරන්න ඕන සංඛ්‍යා මොකක්ද කියලා. ඒ කියන්නේ මේ 1 2 5 10 17 21 26 කියන සංඛ්‍යා රටාව ගත්තට පස්සේ මෙතන මේ සංඛ්‍යා රටාවට අනුකූල නොවන එක සංඛ්‍යාවක් තියෙනවා. අන්නේ සංඛ්‍යාව අයින් කරපුවාම තමයි අපිට අදාළ සංඛ්‍යා රටාව මෙතන හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම අයින් කරන්න ඕනේ සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. හරි ඊට පස්සේ අපි බලමු එකක් මෙතන තියෙන සංඛ්‍යා රටාව මොකක්ද කියලා හඳුනා ගන්න බලමු. එකක් දෙකක් අතර දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි. දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි. 5න් දෙකක් අඩු කරපුවාම 3යි. 10න් 5ක් අඩු කරපුවාම 5යි. 17න් 10ක් අඩු කරපුවාම 7යි. 21න් 17ක් අඩු කරපුවාම 4යි. බලන්න මෙතන 1 3 5 7 ඔත්තේ සංඛ්‍යා ගිහින් දෙනවා 1 3 5 7 හැබැයි මෙතන 4 එන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව ගියොත් මෙතන 9 එනවා. අපි බලමු මේ සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි 17යි 26යි අතර පරතරය 9යි. එහෙනම් අපිට 21 අයින් කරොත් එහෙම 21 කියන සංඛ්‍යාව අයින් කරොත් එහෙම මෙතන පරතරය 9ක් වෙනවා. එතකොට සංඛ්‍යා රටාවක් හොයාගන්න පුළුවන්. ඒ හින්දා අපිට අයින් කරන්න ඕන සංඛ්‍යාව තමයි 21 කියන සංඛ්‍යාව. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය 0.5 5 10 10 15 අපි බලමු මෙතන තියෙන පරතරය.
බිඳුවත් පහත් අතර පරතරය 5යි. 5න් බිඳුවක් 5යි. 10න් 5ක් 5යි. 15න් 10ක් 5යි. 30න් 15ක් 15යි. 50න් 30ක් 20යි. 75න් 50ක් 25යි. බලන්න මෙතන රටාවක් හඳුනගන්න පුළුවන් 15 20 25 එකම පරතරයකින් යුතුව වැඩි වෙමින් යනවා. එහෙනම් මෙතන 5 10 15 20 25 කියන රටාව හදාගන්න පුළුවන්ද කියලා බලමු. හරි. මෙතන මුලින්ම 5 තියෙනවා බිඳුවත් 5ත් අතර. මෙතන 5ත් 10ත් අතර තමයි නැත්තේ. අපි බලමු 5ත් 15ත් අතර පරතරය 10ක් එනවා. ඒ හින්දා අපිට 10 අයින් කරා නම් හරි. 10 අයින් කරා නම් අපිට රටාව හදාගන්න පුළුවන්. 10 අයින් කරොත් එහෙම 15න් 5ක් අඩු කරපුවාම 10ක් එනවා. එතකොට 5 10 15 20 25 කියන රටාව එනවා. එහෙනම් අපිට අයින් කරන්න වෙන්නේ 10 කියන සංඛ්‍යාව. ඊළඟට 8 වෙනි එක බලමු. 8 වෙනි එකේ 2 ගුණ කිරීම 1 2යි. ඊට පස්සේ 2 ගුණ කිරීම 2 4යි. ඊට පස්සේ 4 ගුණ කිරීම 3 12යි. 12 ගුණ කිරීම 4 48යි. 48 ගුණ කිරීම 5 එන්නේ 240යි. 120 නෙමෙයි. ඒ නිසා 48 ගුණ කිරීම 5 එන්නේ 240 නිසා 120 අපිට අයින් කරන්න පුළුවන්. 1 2 3 4 5 අඥාත සංඛ්‍යාවලින් වැඩි වෙමින් පවතින මේ සංඛ්‍යා රටාව. 9 වෙනි එකේ 2කින් බිඳුවක් 2යි. 2කින් බිඳුවක් 2යි. 6න් 2ක් 4යි. 14න් 6ක් 8යි. 14න් 30න් 14ක් 16යි. 62කින් 30ක් 32යි. දැන් බලන්න ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට තමයි පරතරය වැඩි වෙන්නේ. 2 4 8 16 32. එහෙනම් මෙතන එන්න ඕනේ 64. මෙතන එන්න ඕනේ 64 126ක්. නමුත් මෙතනදී 124 නිසා අපිට අයින් කරන්න වෙන උත්තරේ තමයි 124. එහෙනම් මේ රටාවට අනුකූල නොවන්නේ 124 කියන සංඛ්‍යාව. 10 වෙනි සංඛ්‍යා රටාව අපි බලමු මේ සංඛ්‍යා අතර තියෙන පරතරය. 4න් 2ක් 2යි. 4න් 2ක් 2යි. 8න් 4ක් 4යි. 18න් 8ක් 10යි. 32න් 18ක් 14යි. 50න් 32ක් 18යි. 72කින් 50 22යි. බලන්න මෙතන ඉඳලා ගත්තොත් 10ට 4ක් එකතු වෙලා 14 වුණා. 14ට 4ක් එකතු වෙලා 18 වුණා. 18ට 4ක් එකතු වෙලා 22 වුණා. එහෙනම් මෙන්න මේ දෙක අතර යම් නොගැලපීමක් තියෙනවා. මේ ටික යම් කිසි රටාවකට පිටිනවා. එහෙනම් මේ රටාවටම අපි මේක හදා ගන්න ඕන නම් එහෙනම් මෙතන එන්න ඕනේ 6. 4න් 4 වැඩි වෙන නිසා 10න් 4ක් අඩු වෙනවා. මෙතන එන්න ඕනේ 6. එහෙනම් 8න් 2ක් අඩු කරපුවම 6 එනවා. එහෙනම් අපිට මේක අයින් කරන්න පුළුවන්. එහෙනම් නොගැලපෙන උත්තරේ තමයි 4. ඊට පස්සේ 11 ඉඳලා 15 දක්වා ප්‍රශ්න මේක තර්කණය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. ඊටාම කෙටි කාලයක් ඇතුළත උත්තර ගන්න පුළුවන් තර්කණය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. මෙතන කියනවා 11 ඉඳලා 15 දක්වා එක්තරා රාක්කයක් තුළ මාසික වාර්තා සමූහයක් අසුරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් මෙන්න මේ තොරතුරු දීලා දෙනවා. මෙන්න මේ තොරතුරු වලට අනුව මේ කොන්දේසි වලට අනුව තමයි මේ රාක්කයේ මේ මාසික වාර්තා අහුරලා දෙන්නේ. පිළිවෙලට අහුරලා දෙන්නේ. හරි මෙතන කියනවා පිළිවෙලින් පහළ තට්ටුව, දෙවන තට්ටුව, තෙවන තට්ටුව සහ ඉහළ තට්ටුව වශයෙන් තට්ටු 4ක් තියෙනවා. තට්ටු 4ක් තියෙනවා. මේ රාක්කයේ කිසියම් වසරක මාස 12කටම අයත් මාසික වාර්තා මුලින් අසුරා තිබුණේ පහත දැක්වෙන කොන්දේසි වලට අනුකූල වන පරිදි වේ. හරි මේකේ පළවෙනි අවස්ථාවේ කියනවා තෙවන තට්ටුවේ අසුරා ඇති වාර්තායත් මාස සංඛ්‍යාව දෙවන තට්ටුවේ අසුරා ඇති වාර්තායත් මාස සංඛ්‍යාවෙන් දෙගුණයි. හරි අපි මෙතන පොඩි සටහනක් දාගමු. තර්කණය සම්බන්ධ ගැටලුවක් කරනකොට මොකක් හරි පොඩි සටහනක් එක්ක යන්න. ඒකේ එක එකනට ආයෙත් සටහනක් තියෙන්න පුළුවන්. ඒක ගණනින් වලට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි ඒකට අනුකූල වෙන ගැලපෙන සටහනක් හදාගන්න. දැන් මෙතන තියෙන රාක්කයක් ඒක තියෙන තට්ටු 4. අපි හිතමු තට්ටු 4 අපි ওই විදිහට ඇඳගමු. තට්ටු 4ක් තියෙන්නේ 1 2 3 4. මේ තට්ටු 4 එන්නේ පහළ තට්ටුව. පහළ තට්ටුව
පහළ තට්ටුව, දෙවන තට්ටුව, දෙවන තට්ටුව, දෙවන තට්ටුව සහ ඉහළ තට්ටුව කියලා තට්ටු 4 එනවා. හරි ඊට පස්සේ අපි බලමු මේ ඔක්කොටම මේ රාක 4ෙම මාස 12කට අයත් මාසික වාර්තා. මාස 12ට අයත් මාසික වාර්තා තමයි කියලා තියෙන්නේ. එතන කියනවා තෙවන තට්ටුවේ අසුරා ඇති වාර්තා අයත් මාස සංඛ්‍යාව දෙවන තට්ටුවේ අසුරා ඇති වාර්තා අයත් මාස සංඛ්‍යාවගේ දෙගුණයක්. හරි තෙවන තට්ටුවේ අසුරලා තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ මෙතන තියෙන සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාවගේ දෙගුණයක්. හරි ඒක අපිට තේරෙන්න ඕනේ හින්දා අපි ඒක පොඩි සටහනක් දාගමු. මෙතන x ප්‍රමාණයක් තිබ්බොත් මෙතන තියෙන්න ඕනේ 2x ප්‍රමාණයක්. 2x ප්‍රමාණයක් තියෙනවා. පහළම තට්ටුවේ සහ ඉහළම තට්ටුවේ අසුර ඇති වාර්තා මාස සංඛ්‍යාව එකිනෙක සමානයි. මෙතන තියෙන ගාණයි මෙතන තියෙන ගාණයි එකිනෙක සමාන වෙන්නත් ඕන. ඕනෑම තට්ටු දෙකක් සැලකුවොත් එහෙම ඒවා අතරින් ඉහළින් පිහිට තට්ටුවේ අසුර ඇති වාර්තා වලට වඩා පැරණි වාර්තා පහළින් පිහිට තට්ටුවේ අසුරලා තියෙනවා. ඒ කියන්නේ පහළ ඉඳලා උඩට යනකොට මේ පහළ තියෙන පැරණි දේවල්. දැන් මෙතන මාස 12නේ. ජනවාරි ඉඳලා දෙසැම්බර් දක්වා ගත්තොත් එහෙම ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි ඔය විදිහට තමයි උඩට තියෙන්නේ. මොකද දෙසැම්බර් වල වාර්තා අලුත්, ජනවාරි වල ඒවා තමයි පරණ වෙන්නේ. ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔන්න ඔහම යට ඉඳලා උඩට තමයි එන්නේ. උඩ තියෙන අලුත් ඒවා යට තියෙන පරණ. ඔන්න ඕක තමයි අනුබිම. හරියට බලමු මේ අවස්ථාවේ මේ රාක්කයේ මේ වාර්තා අසුරන්න පුළුවන් ආකාරය මොකක්ද කියලා. හරි දැන් මෙතන කියනවා දෙවන තට්ටුවේ x ප්‍රමාණයක් තිබ්බොත් තෙවන තට්ටුවේ තියෙන 2x ප්‍රමාණය. ඔක්කොම වාර්තා තියෙන්නේ 12. හරි අපි හිතමු දෙවන තට්ටුවේ එකක් තිබ්බොත් දෙවන තට්ටුවේ එකක් තිබ්බොත් එක වාර්තාවක් තිබ්බොත් තෙවන තට්ටුවේ තියෙන්න ඕනේ වාර්තා දෙක. දෙවන තට්ටුවේ එක වාර්තාවක් තිබ්බොත් තුන්වෙනි තට්ටුවේ තියෙන්න ඕනේ වාර්තා දෙකයි. මොකද දෙවන තට්ටුවේ තියෙන ගාණ වගේ දෙගුණයක් තමයි තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ. හරිනේ. හරි. එහෙම වුණොත් එහෙම තව ඉතිරි වෙනවා වාර්තා 12න් 9ක්. හැබැයි මේ 9 සමාන ප්‍රමාණවලින් මේ දෙකේ තියන්න බෑ. ඒ නිසා අපිට ඒ උත්තරේ ගන්න බෑ. මෙතන 1යි මෙතන 2යි කියන උත්තරේ ගන්න බෑ. හරි ඊට පස්සේ අපි හිතමු මෙතන තියෙන 2යි කියලා. මෙතන තියෙන 2යි නම් මෙතන තියෙනවනේ 7ක්. මොකද මේ වගේ දෙගුණයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔක්කොම වාර්තා 6ක් මේ දෙකේ තියලා තියෙනවා. ඊටු වාර්තා අපිට ඕන මෙතන 3යි මෙතන 3යි තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු තවත් එහෙම අවස්ථා තියෙනවද කියලා. අපිට තව ගන්න පුළුවන් මෙතන තිබ්බ 3ක් මෙතන තියෙනවා 6ක්. එතකොට ඔක්කොම වාර්තා මෙතන 9යි. ඉතිරි වෙන්නේ 3යි. ඒක සමානව බෙදන්න බෑ. ඒක සමානව බෙදන්න බෑ. එහෙනම් මෙතනින් එහාට අපිට ගන්න පුළුවන් අවස්ථා නැහැ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ මෙන්න මේ ටික තමයි. මෙන්න මේ පිළිවෙලට තමයි තියෙන්නේ. ඉහළම තට්ටුවේ 3ක් තියෙනවා, දෙවන තට්ටුවේ 4ක් තියෙනවා, දෙවන තට්ටුවේ 2ක් තියෙනවා, පහළ තට්ටුවේ 3ක් තියෙනවා. හරි එතකොට දැන් අපි කිව්වා මේකේ තියෙන රටාව. තරණයම තමයි යටත් තියෙන්නේ. එහෙනම් මෙතන 3ක් තියෙනවනම් ජනවාරි, පෙබරවාරි, මාර්තු ඔය විදිහට තමයි තියෙන්නේ. මෙතන ඊට පස්සේ එන්න ඕනේ මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. හරි. ඔන්න ඔය ක්‍රමයට තමයි ඒකට පළවෙනි අවස්ථාවේ තියෙන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ මෙතන කියනවා තව දෙවනුව. ඊට පස්සේ තට්ටු දෙකක් අතුරින් පහළින් පිහිටි තට්ටුෙහි වඩා පැරණි වාර්තා අසුනා තිබීමේ කොන්දේසිය රැකෙන බව. ඒ කොන්දේසියට හානියක් කරන්න බෑ. ඒ කොන්දේසිය තියෙන්න ඕනේ. කිසියම් මාස 3කට අයත් වාර්තා වෙනත් තට්ටුවකට මාරු කරනවා. මාස 3කට අයත් වාර්තා වෙනත් තට්ටුවකට මාරු කරනවා. එමගින් එක් තට්ටුවක් හිස් කරලා ඉතිරි තට්ටුවල එක් තට්ටුවේ මාස 4කට අයත් වාර්තා තිබෙන දේ සකසනවා. හරිනේ. මේ තට්ටු 4න් එක තට්ටුවක් හිස් කරනවා. ඒ හිස් කරනකොට මාස 3ක වාර්තා විතරයි තට්ටු අතර මාරු කරන්නේ. අර යකින්ම තියෙන්නේ පැරණි වාර්තා කියන කොන්දේසිය කැඩෙන්නත් බෑ. හරිනේ. ඒ කරලා
එක තට්ටුවක වාර්තා 4 ගානේ විදිහට හදනවා එක තට්ටුවක් හිස් කරනවා. ඒකට වාර්තා 12යි. ඔය තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මෙම අවස්ථා දෙකේදීම ඕනෑම එක් මාසයකට අයත් සියලුම වාර්තා එකම තට්ටුවක පමණක් තිබෙන පරිදි අසුරා ඇත. හරි එක මාසයකට අයත් වාර්තා එකම තට්ටුවේ තමයි තියෙන්නේ. කියන්නේ ජනවාරි මාසෙට අයත් සියලුම වාර්තා මේ තට්ටුවේම තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ දැන් දෙවෙනි අවස්ථාවේ කියන්නේ වාර්තා 3ක් තමයි උඩයට මාරු වෙනවා. අර කොන්දේසිය කැඩෙන්නත් බෑ. එක තට්ටුවක් හිස් කරන්නත් ඕනේ. අපි හිතමු මෙන්න මේ දෙවෙනි තට්ටුව. අපි හිතමු මෙන්න මේ දෙවෙනි තට්ටුවේ තියෙනවා වාර්තා දෙකක්. දෙවෙනි තට්ටුවේ වාර්තා දෙකක් තියෙනවා. දැන් ෆයිල් 3ක් තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. ෆයිල් 3ක් තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමු දෙවෙනි තට්ටුවේ තියෙන මේ ෆයිල් දෙකයි තියෙන මේ මාසෙටයි අප්‍රේල් මාසෙටයි අදාළ වාර්තා විතරයි තියෙන්නේ. හරි අපි හිතමු මෙන්න මේ තට්ටුවේ තියෙන අප්‍රේල් මාසයේ වාර්තා ගෙනවා යටට. මේ තට්ටුවට අරගෙන අප්‍රේල් ඒවා මේ තට්ටුවට කියනවා. අප්‍රේල් ඒවා මේ තට්ටුවට කියනවා. මැයි ටික මෙතෙන්ට ආවයි යනවා. හරි එතකොට ෆයිල් දෙකක් තට්ටු මාරු කරනවා. මැයි එක මෙතෙන්ට ගියාට පස්සේ මෙතන ෆයිල් පහක් වෙනවා. දැන් මෙතන අපි හැම තට්ටුවකම ෆයිල් 4 ගන්න හදන්න ඕනේ. මෙතන 3ක් තියෙන නිසා මෙතන එකක් මෙතෙන්ට ගත්තා. එතකොට අප්‍රේල් මාසේ ෆයිල් එක මෙතෙන්ට ආවා. මෙතන එක ෆයිල් එකක් මෙතෙන්ට ගියපු ගමන්ම අනිවාර්යයෙන් මෙතන ෆයිල් පහක් වෙනවා. මෙතන 3යි තියෙන්නේ මෙතෙන්ටත් එකක් ඕනේ හින්දාගෙන සැප්තැම්බර් එක මෙතෙන්ට ගන්න වෙනවා අර කොන්දේසි කැඩෙන්නේ නැති. හරිනේ. එතකොට ෆයිල් 3යි එහෙම එනවා. එහෙනම් ඕක තමයි දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න වලට. ඊට පස්සේ ප්‍රශ්න වලට යමු. ප්‍රශ්න වල කියන මේ තොරතුරු වලට අනුව එක් එක් ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර තෝරා ඊට අදාළ ළමයින්ගේ ප්‍රශ්න ඉදිරියේ දියෙන කිරමත ලියන්න. වාර්තා මුලින්ම සුරා තිබූ අවස්ථාවේදී තට්ටු දෙකකට අයත් වාර්තා සියල්ලම පරිශීලනය කරලීම පරිශීලනය කර තිබුණේ අන්‍යත මාස 6කට අයත් වාර්තා පමණයි. එම වාර්තා අසුරා තිබූ තට්ටු දෙක මොනවාද? අන්‍යත මාස 6කට අයත් වාර්තා. අපි හිතමු එයා අධ්‍යයනය කරේ පහළ තට්ටුවයි දෙවන තට්ටුවයි කියන්නේ. එතකොට එයා මාස 5කට අයත් වාර්තා අධ්‍යයනය කරලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ අහන්නේ මෙයා පරිශීලනය කරනවා මාස 6කට අයත් වාර්තා. එයා එක ළඟ තියෙන තට්ටු දෙකක තමයි එයා පරිශීලනය කරන්නේ. එහෙනම් පහ එකයි දෙවෙනි එකයි ගන්න බෑ. එතකොට ෆයිල් 5යි එන්නේ. එතකොට අපිට දෙවෙනි එකයි තුන්වෙනි එකයි ගන්න පුළුවන් ෆයිල් 6 එනවා. තුන්වෙනි එකයි හතරවෙනි එකයි ගන්න බැහැ. එහෙනම් එයා මේ දෙවෙනි තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ තියෙන ෆයිල් තමයි වාර්තා තමයි අධ්‍යයනය කරලා තියෙන්නේ. දෙවන තට්ටුවේ සහ තෙවන තට්ටුවේ. ඊට පස්සේ 12 කියනවා මුල් අවස්ථාවේදී අසුරා වූ වාර්තාවලින් කිසියම් මාසයකට අයත් වාර්තා සියල්ල අරගෙන ඒවා වෙනත් තට්ටුවක තබනු ලැබුවොත් අවුරුද්දේ කාර්තු අතරේ වාර්තා සඳහා තට්ටු 4 වෙන් කර ඇති ආකාරයට සකස් කර හැකි වෙනවා. ඒ සඳහා කුමන මාසයට අයත් වාර්තා කුමන තට්ටුවෙන් තියන්න ඕනද? ඒ කියන්නේ කාර්තුවක් කියන්නේ මාස 3යි අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. මෙතන කියනවා මොකක් හරි මාසයකට අයත් වාර්තා අරගෙන වෙන තට්ටුවක තිබ්බොත් එහෙම කාර්තු 4ට හදන්න පුළුවන්. ඒ කියන්නේ එක තට්ටුවක වෙන්න ඕනේ 3යි. කාර්තු 4යි කියන්නේ එක තට්ටුවකට වෙන්න 3යි. එහෙනම් මෙතන 3ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට මේ තුන්වෙනි තට්ටුවේ තියෙන වාර්තාවක් අරගෙන දෙවන තට්ටුවෙන් තියන්න වෙනවා. එහෙනම් මේ තියන්න වෙන්නේ අර කොන්දේසිය කඩෙන්නේ නැති එක. එහෙනම් මෙතන තියෙන්නේ ජූනි මාසයේ ටික මේ ජූනි මාසයේ ටික දාන්න වෙනවා මෙන්න මේ දෙවෙනි තට්ටුවට. ජූනි මාසේව තමයි එහෙනම් තුන්වෙනි තට්ටුවේ තියෙන ජූනි මාසේව දෙවෙනි තට්ටුවට දාන්න. දැන් මේක තමයි උත්තරේ. ජූනි මාසේ තියෙනවා දෙවන තට්ටුවෙන් තියන්න. දෙවන අවස්ථාවේදී ධාතුන්ගේ ප්‍රශ්නය දෙවන අවස්ථාවේදී එක් එක් තට්ටුවේ මාස 4කට අයත් වාර්තා විනිශ්චය සකස් කිරීම සඳහා හිස් කරන ලද තට්ටුව. දැන් අපි හිස් කරේ දෙවෙනි තට්ටුව දෙවන අවස්ථාව.
මෙන්න මේ තට්ටුව තමයි හිස් කරේ. දෙවන තට්ටුව තමයි හිස් කරේ. ඊට පස්සේ 14 දෙවන අවස්ථාවේදී පහළ තට්ටුව වෙත මාරු කිරීමට සිදුවන්නට ඇත්තේ කුමන මාසයට අයත් වාර්තාද? පහළම තට්ටුවට අපි ගත්තේ අප්‍රේල් මාසයේ වාර්තා. නේ? මෙතන දෙකක් තියෙනකොට අපි මේ අප්‍රේල් මාසයේ වාර්තා ටික තමයි යටට ගත්තේ. පහළ තට්ටුවට ගත්තේ දෙවන තට්ටුවේ තිබුණු අප්‍රේල් මාසයේ තිබුණු වාර්තා. ඊට පස්සේ 15 වෙනි එක 15 නම් කුමන මාසයට අයත් වාර්තා දෙවන අවස්ථාවේදී වෙනත් තට්ටුවකට මාරු කිරීමට සිදුවන්නට ඇත. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. අපි මාරු කරේ 3යි. අප්‍රේල්, මැයි සහ සැප්තැම්බර්. අප්‍රේල්, මැයි සහ සැප්තැම්බර් තමයි මාරු කරේ. එහෙනම් මෙන්න සැප්තැම්බර් තියෙනවා. අප්‍රේල් සහ මැයි මේ උත්තරවල දීලා නැහැ. එහෙනම් මෙතන දීලා තියෙන උත්තර වලින් අපි මාරු කරේ සැප්තැම්බර් මාසයේ තියෙන වාර්තා. ඊළඟට කොටු ජාලයක් සම්බන්ධයෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මෙතන කියනවා මෙන්න මේ කොටු ජාලයේ එකිනෙකට ආබදල එක පෙරට කොටු 7ක් බැගින් පිහිටනසේ කොටු පෙරේ 4ක් වම්පස කොටු ජාලයේ දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ කොටු 7ක් තියෙනවා මේ පැත්තේ. මේ විදිහට පෙරේ තියෙනවා 4ක්. පෙරේ තියෙනවා ඔන්න ඔහම 4ක් තියෙනවා. මේවා මොකක් කර රටාවකට තමයි අනුපිළිවෙලකට තමයි පිටලා තියෙන්නේ. ඒ රටාව අපිට හොයාගන්න මෙන්න මේ A B C D E කියන තැන් වලට යන සංඛ්‍යා මොනවද කියලා හොයන්න කියනවා. මේක ඊටාම සරල සංඛ්‍යා රටාවක්. හරි අපි බලමු මේ සංඛ්‍යා රටාව කොහොමද හොයාගන්නේ. අපි බලමු මෙතන මේ මුඩි ඉඳලා පටන් ගමු. මුඩි ඉඳලා පටන් ගත්තොත් මෙන්න මේ පේළියේ 1 3 6 10 15 බලන්න බැලුවටම රටාවක් හඳුනා ගන්න පුළුවන්. 1යි 3යි 3ෙන් එකක් අඩු කරපුවාම 2යි 6ෙන් 3ක් අඩු කරපුවාම 3යි 10ෙන් 6ක් අඩු කරපුවාම 4යි 15ෙන් 10ක් අඩු කරපුවාම 5යි බලන්න 2 3 4 5 එහෙනම් මෙතන 6 ඉන්න ඕනේ මෙතන ඉන්න ඕනේ 1 එහෙනම් මෙතන 1 ඉඳලා මෙතන අපිට උත්තරේ දාන්න වෙනවා බිඳුව මෙතන උත්තරේ දාන්න වෙනවා බිඳුව ඊට පස්සේ මෙතන පරතරය 6 වෙන්න ඕන නම් මෙතන දාන්න වෙන්නේ 21 ඕක තමයි රටාව ඊට පස්සේ බලමු මෙතන යට බැලුව බැලමනම් තියෙන 123 120 23 26 29 32 තුනෙන් තුනට වැඩි වෙලා ගිහින් එහෙනම් මෙතන 135 වෙන්න ඕනේ මෙතන 117 වෙන්න ඕනේ 117 වෙන්න ඕනේ ඊට පස්සේ මෙතන බලමු බිඳුවත් 15ත් අතර පරතරය 15යි 15ත් 45ත් අතර පරතරය 30යි මෙතන 90ත් 105ත් අතර පරතරය 15යි 105ත් 135ත් අතර පරතරය 30යි එහෙනම් 15යි 30යි 15යි 30යි 15යි 30යි ඔය විදිහට තමයි පරතරය කිහිපේ එහෙනම් මෙතන 15යි 30යි මෙතන 15 වෙන්න නම් මෙතන තියෙනවනේ 60 එතකොට බලන්න 60න් 45ක් අඩු වුණාම 15යි 90න් 60ක් අඩු කරපුවාම 30යි එතකොට පරතරය එනවා 15යි 30යි 15යි 30යි 15යි 30යි ඔය විදිහට පරතරය හරි එතකොට අපි දැන් හිස් කොටු වලට දාලා සංඛ්‍යාවෙන් හොයාගෙන ඉඳලා ඊට පස්සේ උත්තර ටික මාක් කරගන්න තියෙනවා තාම සරලයි විනාඩියෙන් දෙකකින් උත්තර ගන්න පුළුවන් කාලය ඉතුරු කරගන්න පුළුවන් ප්‍රශ්න මේක හරි ඒ වගේ නියෝජනය කරන සංඛ්‍යා A කියන්නේ 135යි A කියන්නේ 135යි B කියන්නේ 117යි 117යි හතරවෙනි උත්තරය 18 C මගින් නියෝජනය කරන්නේ බිඳුවයි C මගින් බිඳුවයි එහෙනම් D මගින් 21යි දෙවෙනි උත්තරය ඊට පස්සේ E මගින් එහෙනම් නියෝජනය කරන්නේ 60 E මගින් නියෝජනය කරන්නේ 60 ඉතාලම සරලයි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ සංඛ්‍යා රටාවේ මේ සංඛ්‍යා ජාලයේ රටාව අපිට හොයාගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ 21 ඉඳලා 25 දක්වා ගණිත ගැටලු කිහිපයක්. අපි මේවට අදාළ සියලුම තීරි පාඩම් කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේවට උත්තර කතා කරගෙන යනවා. 21 වෙනි ප්‍රශ්නේ කියනවා පොතක් මිලට ගැනීමේදී 115ක වට්ටමක් ලබා ගැනීම හරි. පොතෙහි මිලෙන් 120ක් වටිනා සංගත තැටියක් නොමිලේ ලබා ගැනීම හොයන අවස්ථා දෙකෙන් එකක් පමණ තෝරගන්න පුළුවන්. පොතක් මිලට ගන්නකොට එක්ක මෙයාට පුළුවන් ඒ පොතේ මිලෙන් 120ක වට්ටමක් දෙන සංගත තැටියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 115ක වට්ටමක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙයා පළවෙනි අවස්ථාව තෝරගන්නවා. ඒ කියන්නේ යා පොත අරගෙන 115 වට්ටම කියන අවස්ථාව තෝරගන්නවා.
ඊට පස්සේ සංගත තෙටියක් සල්ලි දීලා ගන්නවා. සංගත තෙටියක් සල්ලි දීලා ගන්නවා. ඒ ගන්නකොට එයාට වේදම් වෙච්ච මුළු මුදල රුපියල් 110යි. රුපියල් 210යි. රුපියල් 210ක් දීලා තමයි මෙයා මේ සංගත තෙටිය සහ පොත ගන්න. එහෙනම් අපේ ඔළුවේ තියෙනකොට මෙයා පොත ගන්නකොට මෙයාට 15ක වට්ටමක් හම්බෙලා තියෙනවා. 15ක වට්ටමක් හම්බෙලා තියෙනවා. අපි හිතමු 100ට අපි හිතමු මේ පොතේ විල රුපියල් 100යි කියලා. එහෙනම් මෙයාට හම්බෙනවා වට්ටම හම්බෙනවා 115. වට්ටම හම්බෙනවා 115. එහෙනම් මෙයාට මේ පොතේ 115ක් වට්ටම හම්බුනාට පස්සේ මෙයා මේ පොතට ගෙවන්නේ රුපියල් 85යි. රුපියල් 85යි මෙයා මේ පොතට ගෙවන්නේ. එතකොට දැන් අපි මෙතන පොත රුපියල් 100යි කියලා හිතුවා නිසා මේ පොතේ මිලෙන් 120ක මිල තමයි වෙන්නේ සංගත තැටිය. එහෙනම් මෙයා රුපියල් 100යි නම් පොත මේකෙන් 120ක් කියලා කියන්නේ. ඒකට 120ක් කියලා කියන්නේ සංගත තැටිය මිල වෙනවා රුපියල් 20ක්. එහෙනම් පොතේ මිල රුපියල් 100යි නම් එයා පොතට ගෙවනවා 15ක ඩිස්කවුන්ට් කරන් රුපියල් 85ක්. සංගත තැටියට 120ක් තමයි සංගත තැටිය මිල රුපියල් 20ක් දෙනවා. එහෙම වුණොත් එහෙම යා මෙතන ගෙවන සම්පූර්ණ මුදල 85යි 20යි 105ක්. රුපියල් 105ක් දෙනවා. හරිනේ. ඒ පොතේ මිල රුපියල් 100ක් වුණොත්. හැබැයි මෙතන කියන පොතේ මිල රුපියල් මෙයා ඔක්කොම මුදල පොතත් අරගෙන සංගත තැටියත් අරගෙන රුපියල් 210ක් ගියොත් ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් එයා ගෙවලා. මේ වගේ දෙගුණයක් ගෙවලා අපි මෙතන 100 ගත්ත හින්දා 105 ආවා. එහෙනම් මෙතන 210 ඉඳලා අපිට ගන්න වෙන්නේ 200. රුපියල් 200ක් වෙනවා පොතේ මිල. රුපියල් 200ක් වුණාට පස්සේ තමයි එයා මේ 115ක වට්ටමක් අරගෙන එතකොට 115ක වට්ටම ගත්තට පස්සේ එයා මේ 200න් රුපියල් 30ක වට්ටමක් ගන්නවා. 200න් රුපියල් 30ක වට්ටමක් ගත්තාම එයා 170යි ගෙවන්නේ. 170යි ගෙවන්නේ. 200න් 120ක මුදලක් තමයි සංගත තැටිය වෙන්නේ. ඒ කියන්නේ ඒක රුපියල් 40යි. රුපියල් 40යි. බලන්න. එතකොට උත්තරේ එනවා 210. දැන් මේක මේ විදිහට අපිට ගන්න පුළුවන්. මට හිතෙනවා මේක ඊට වඩා ලේසි. මේ වගේ ගැටලුවක් දුන්නාම විශේෂයෙන්ම උත්තර 4ක්. උත්තර තෝරන්න දීලා තියෙන ප්‍රශ්නයක් දුන්නාම අපි උත්තරත් එක්ක බලන්න. දැන් මෙතන 170ක් කියලා දීලා තියෙනවා. 170ක් කියලා දීලා තියෙනකොට අපිට ඒ උත්තර වලින් අතර බලන්න. කියන්නේ පොතේ මිල මෙතන අහන්නේ පොතේ මිලනේ. පොතේ මිල 170 නම් 115ක වට්ටමකුත් දීලා මේ 170න් 120ක් ගත්තාම මේක එකතු කරපුවාම 210 නෝන්ද කියලා බලන්න. ඒකට 170 කියන එක එකපාරම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ 200ට ගන්න. 200ට ගත්තට පස්සේ 200ට 115ක වට්ටමක් දුන්නා රුපියල් 30ක් දෙනවා. 200න් 120ක් කියන්නේ රුපියල් 40යි. එහෙනම් 170යි 40යි 210 කියලා කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ අවස්ථාවල දීලා දෙන උත්තරත් එක්ක හදාගන්න යන්න. මේ විදිහට ගන්නවා. ඊළඟට 22 වෙනි ප්‍රශ්නය. මේක ටිකක් දිගට තිබුණාට අමාරුයි වගේ වුණාට පටලවලා වගේ තිබුණාට මේක ඉතාලම සරල ප්‍රශ්නයක්. මේ කියවගෙන යනකොටම ඔළුවට දාගෙන යන්න කෙටි කාලයක් තුළදී ඒකට උත්තර ගන්න පුළුවන්. 22 කියනවා වීඩියෝ පටි කුඩියට දිනු ලබන ස්ථානයක් මගින් එම වීඩියෝ පටි නැවත ආපසු බාර දීමේදී තම සමාජිකයන්ගෙන් සිදුවන ප්‍රමාද වීම සඳහා පහත සඳහන් පරිදි දඩ මුදල් අය කරනවා. ප්‍රමාද වන පළමු දින 3 සඳහා රුපියල් 10ක් අය කරනවා. පළමු දින 3 සඳහා දිනකට රුපියල් 10ක් අය කරනවා. දිනකට රුපියල් 10ක් ගන්නවා. පරක් වුණොත් එහෙම පළවෙනි දවස් 3. දින 3කට වඩා වැඩි පරක් වෙනවා නම් දින 8කට වඩා අඩු කාලයක් ප්‍රමාද වෙනවා නම් මුල් දින 3 වෙනුවෙන් රුපියල් 50ක් ගන්නවා. ඊට පස්සේ පරක් වුණ දිනයක් සඳහා රුපියල් 25ක් ගන්නවා. රුපියල් 25ක් ගන්නවා. දින 7කට වැඩි ප්‍රමාද වීමක් සඳහා සමාජිකත්වය අවලංගු කරලා වීඩියෝ පටියේ වටිනාකම අය කර ගන්නු ලබන. මෙතන කියනවා එක්තරා සමාජිකයෙකු විසින් අඟහරුවාද බාර දුන්න වීඩියෝ පටියක් වෙනුවෙන් රුපියල් 150ක දඩ මුදලක් ගෙවීමට සිදු වෙනවා නම් එම වීඩියෝ පටිය ඊට පෙර බ්‍රහස්පතින්දා බාර දුන්නොත් ඔහුට ගෙවීමට සිදු වන දඩ මුදල කොච්චරද? හරි, දැන් මෙතන පළවෙනියට අපි හොයාගන්න ඕනේ මෙයා ගෙවන්නේ දඩ මුදල රුපියල් 150. හරිනේ, දඩ මුදල රුපියල් 150ක් වෙන්න නම් මෙයා දවස් කීයක් පරක් වෙලාද මේක බාර දීලා තියෙන්නේ කියන එක හොයාගන්න ඕනේ. හරි, අපි හිතමුකෝ පළවෙනි දවස් 3 පරක් වුණා කියන්නේ. එතකොට වෙන්නේ රුපියල් 30යි. පළවෙනි දවස් 3ට රුපියල් 30යි.
පළවෙනි දවස් 3 ගත්තොත් ඒ දවස් 3ටම යාට ගෙවන්න වෙන්නේ දඩේ රුපියල් 30යි. එහෙනම් එයා අනිවාර්යයෙන් ඊට වඩා පරක් වෙලා තියෙන්න ඕනේ. හරි ඊට පස්සේ 3කට වැඩි කාලයක් පරක් වෙනවනම් මුල් දින 3 වෙනුවෙන් 50ක් ගන්න. එහෙනම් දැන් මෙතන එයා ඊට වඩා වැඩි වෙලා තියෙන හින්දා මෙයාට මේ දින 3 වෙනුවෙන්ම රුපියල් 50ක් ගෙවන්න වෙනවා. හරි දැන් මෙයා ගෙවලා තියෙන 150. එතනින් පස්සේ පරක් වුණ දවසකට රුපියල් 25 ගන්න ආයෙත්. 4 වෙනි දිනේට, 5 වෙනි දිනේට, 6 වෙනි දිනේට, 7 වෙනි දිනේට යනකම් මෙයාට 25 ගන්න ගෙවන්න පුළුවන්. 7 වෙනි දිනින් පස්සේ පරක් වුණොත් එහෙම මෙයාගේ සමාජිකත්වය අවලංගු කරනවා. බලමු අපි 7 වෙනි දිනේ වෙනකොට මෙතන 25ක් ගෙවන්න වෙනවා. මෙතන 25ක් ගෙවන්න වෙනවා. මෙතන 25ක් ගෙවන්න වෙනවා. මෙතන 25ක් ගෙවන්න වෙනවා. එහෙනම් මෙතන 50යි 25යි 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 මෙතන ඔක්කොම 150ක් එනවා. 150ක දඩ මුදලක් එනවා. 150ක දඩ මුදලක් එනවා. එහෙනම් මෙයා දවස් 7ක් පරක් වෙලා තමයි මේක බාර දෙලා තියෙන්නේ. හරි. එතකොට මෙයා මේ 7 වෙනි දවසේ බාර දෙනවා කියන්නේ අඟහරුවාදා දවසේ. අඟහරුවාදා දවසක තමයි මෙයා මේක බාර දෙන්නේ. අඟහරුවාදා දවසක තමයි මෙයා මේක බාර දෙන්නේ. එතකොට එයා රුපියල් 150ක ගියා. දැන් අපෙන් අහන්නේ අඟහරුවාදා නැතුව ඊට කලින් බ්‍රහස්පතින්දා බාර දුන්නොත් ගෙවන්න වෙන දඩ මුදල. දැන් මේක අඟහරුවාදා නම් සඳුදා ඉරිදා සෙනසුරාදා සිකුරාදා බ්‍රහස්පතින්දා. හරිනේ. බ්‍රහස්පතින්දා කියන්නේ එහෙනම් දවස් 2යි පරක් වෙලා තියෙන්නේ. දවස් 2ක් පරක් වෙලා නම් එහෙනම් මෙතන ඉන්නේ මේ කොන්දේසිය දාලා ඉන්නේ දිනකට රුපියල් 10 ගන්න නම් යාට රුපියල් 20ක් ගෙවන්න වෙනවා. රුපියල් 20ක දඩ මුදලක් ගෙවන්න වෙනවා. 23 වෙනි ප්‍රශ්නය එක මත එක තබා ඇති ලිපිගොනු ගොඩක ඉහළ සිට 7 වෙනි ස්ථානයේ ඇති ගොනුවත් පහළ සිට 9 වෙනි ස්ථානයේ ඇති ගොනුවත් අතර වෙනත් ගොනු නොමැත. හරිනේ. එම ගොනු දෙක අතර තවත් ගොනුවක් ලැබුව විට ඉහත විස්තර කළ ඒ ගොනුවට හිමි වන ස්ථානයේ වෙනසක් සිද්ධ වෙනවා. අවසාන ගොනෙහි ගොනු කීයක් තියෙනවද කියන අහනවා. ඒ කියන්නේ අවසාන ගොඩේ කියන්නේ අර මැදින් තව ගොනුවක් තිබ්බට පස්සේ. හරි මෙතන කියනවා ඉහළ සිට 7 වෙනි ස්ථානය. අපි හිතමු මෙන්න මෙහෙම ඉහළ ඉඳලා ගණන් කරගෙන ආවොත් 7 තියෙන්නේ මෙතන කියන. 7 තියෙන්නේ මෙතන කියන. ඊට පස්සේ පහළ ඉඳලා ගණන් කරගෙන ගියොත් එහෙම තව ගුණයක් තියෙනවා. මේ ගුණුව නෙමෙයි තව ගුණයක් තියෙනවා. ඕනනම් මෙතන තියෙන්න පුළුවන්. පහළ ඉඳලා ගණන් කරගෙන යනකොට මෙතන තියෙන්න පුළුවන්. හරි අපි එහෙම හිතුවොත් එහෙම දැන් මෙතන කියනවා මෙන්න මේ මැදින් තව ගුණයක් තිබ්බොත් එහෙම. තව ගුණයක් තිබ්බොත් එහෙම මෙන්න මේ ස්ථානයන්ට අදාළ අගයන් වෙනස් වෙනවා. හැබැයි මෙතන තිබ්බොත් එහෙම උඩ ඉඳලා ගණන් කරොත් 7 වෙනස් වෙන්නේ නැහැ. යට ඉඳලා ගණන් කරොත් 9 වෙනස් වෙන්නේ නැහැ. එන්න මේ ස්ථාන වෙනස් වෙන්නේ. එහෙනම් මේක තියෙන්න ඕනේ මේ විදිහට නෙමෙයි. මේක තියෙන්න ඕනේ මේ විදිහට නෙමෙයි. හරි අපි හිතනවා ඉහළ ඉඳලා ගත්තාම 7 වෙනියට තියෙනවා. 7 වෙනියට තියෙනවා. පහළ ඉඳලා ගත්තාම 9 වෙනියට තියෙනවා මෙතන. මැදින් එකක් දැම්මොත් එහෙම මැදින් තව එකක් දැම්මොත් එහෙම ඉහළ ඉඳලා ගණන් කරනකොට 7 වෙනියට තිබෙන අංකය වෙනස් වෙනවා. ඒක මොකද තව ආවෘත්ති එකක් එකතු වෙලා නිසා ඒක 8 වෙනවා. පහළ ඉඳලා ගණන් කරනකොට 9 වෙනියට තිබෙන තව එකක් එකතු වෙලා හින්දා 10 වෙනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රමයට තමයි තියෙන්නේ. හරි මේ ක්‍රමයට තියනවා කියන්නේ ඉහළ ඉඳලා පල්ලෙහාට යනකොට 7ක් තියෙනවා. එතකොට පහළ ඉඳලා උඩට යනකොට මේ දෙකත් එක්ක 9ක් තියෙනවා. මේ යට තව 7ක් තියෙනවා. තව යට 7ක් තියෙනවා. එහෙනම් ඔක්කොම ෆයිල් 14ක් තියෙන්න ඕනේ පළවෙනි අවස්ථාවේ. ඔක්කොම ෆයිල් 14ක් තියෙනවා. දැන් අපි හන්නේ පස්සේ අවස්ථාව එකක් දැම්මට පස්සේ නිසා මෙතන ෆයිල් 15ක් තියෙන්න ඕනේ. අලුත් එක දැම්මට පස්සේ 15ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ 24 වෙනි ප්‍රශ්නේ කියනවා දී ඇති අනෙක් කිසිදු පදයක නොමැති අකුරක් සහිත සහ අනෙක් සෑම පදයකම අන්තර්ගත ව ඇති කිසියම් අකුරක් සහිත පදයේ විමුක්කමයි. හරියට පළවෙනි එක ගමු. පළවෙනි එක සවනත. සවනත. මේක කියන්නේ වෙන කිසිම පදයක නොමැති අකුරක් තියෙන්න ඕනේ. සයන්න මේකේ තියෙනවා. වයන්න මේකේ තියෙනවා.
නයන්න මේකේ තියෙනවා තයන්න මේ තුනේම නැහැ. ඒ නිසා පළවෙනි කොන්දේසිය හරි මෙතන. කිසිදු පදයක නොමැති අකුරක් සහිත පදයක් නේද? ඒ කියන්නේ තයන්න නැහැ. ඊට පස්සේ අනිත් කොන්දේසිය තමයි අනෙක් සෑම පදයකම අන්තර්ගත වෙති කිසියම් අකුරක් රහිත. හැම පදයකම තියෙන මොකක් හරි අකුරක් නැති වෙන්න ඕනේ. ඊළඟ කොන්දේසිය තමයි මේ දීලා තියෙන අනිත් සියලුම පදවල තියෙන අකුරක් මේකේ නැති වෙන්න ඕනේ. මේ වගේ තියෙන අකුරක් මේකේ නැති වෙන්න ඕනේ. අපි හිතමු වයන්න මේකේ තියෙනවා. නයන්න මේකේ තියෙනවා. ජයන්න මේකේ නැහැ. එහෙනම් මේ පදේ එදෙන්නත් හරි මේක ගත්තොත් නේ. ජයන්නත් නැහැ මයන්නත් නැහැ. ඊට පස්සේ මේකේ ජයන්න නැහැ. හයන්න නැහැ. නයන්න තියෙනවා. තයන්න නැහැ. මේක ගත්තොත් එහෙම යයන්න නැහැ. කයන්න නැහැ. එහෙනම් මේ සවනත කියන වචනේ මේ කොන්දේසි දෙකම සැපිරෙනවා. මේ පද තුනේම නැති අකුරක් මේකේ තියෙනවා තයන්න. ඒ වගේම මේ පද තුනේම තියෙන අකුරු මේකේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 25 වෙනි ප්‍රශ්නය අඹ දොඩම් peer ජම්බු රම්ටන් සහ බෙරළු කියන පළතුරු පහත සමන්පලදී මඩුවල අසුරන්න ඕනේ. අඹ නොමැති හැම මල්ලකම දොඩම් තියෙන්න ඕනේ. දොඩම් නොමැති හැම මල්ලකම අඹ තියෙන්න ඕනේ. එහෙනම් මේ පළවෙනි කොන්දේසිය කියනකොට අපිට අඩුම තරමින් මඩු දෙකක්වත් තියෙන්න ඕනේ කියන එක තේරෙනවද? අඩුම තරමින් මඩු දෙකක්වත් තියෙනවා. අපි හිතමු මඩු දෙකයි තියෙන්නේ කියලා. මඩු දෙකයි තියෙන්නේ කියලා හිතමු. එතකොට මේකේ කියනවා අඹ නොමැති හැම මල්ලකම දොඩම් තියෙනවා. අපි හිතමුකෝ මේ මල්ලේ තියෙන දොඩම් කියන්නේ. මේ මල්ලේ තියෙන දොඩම් එහෙනම් ඒ මල්ලේ අඹ තියෙන්න බෑ. එහෙනම් අඹ තියෙන්නේ මේ මල්ලේ. නෑ අඹ නොමැති හැම මල්ලකම දොඩම් තියෙනවා. දොඩම් නොමැති හැම මල්ලකම අඹ තියෙනවා. මේකට අඹ එන්නත් බෑ. මේකට දොඩම් එන්නත් බෑ. peer සහ වෙරළු එකම මල්ලක තියෙන්න බෑ. peerයි වෙරළුයි එක මල්ලේ තියෙන්න බෑ. ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer තියෙන්න බෑ. ජම්බු තියෙන මල්ලේ අඹ හෝ peer තියෙන්න බෑ නම් ජම්බු තියෙන්න ඕනේ මේ මල්ලේ. දොඩම් තියෙන මල්ලේ තමයි ජම්බු තියෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ කියනවා peer සහ වෙරළු එකම මල්ලක තියෙන්න බෑ. අඹ හෝ peer ජම්බු තියෙන මල්ලේ තියෙන්නත් බෑ. එහෙනම් ජම්බු තියෙන මල්ලේ අඹයි peerයි තියෙන්න බෑ නම් peer තියෙන්න ඕනේ මේ මල්ලේ. peer තියෙන්න ඕනේ මේ මල්ලේ. peerයි වෙරළුයි එක මල්ලේ තියෙන්න බෑ නම් වෙරළු වෙන්න ඕනේ මේ මල්ලේ. වෙරළු වෙන්න ඕනේ මේ මල්ලේ. ඊට පස්සේ කියනවා රඹුටන් ඇති මල්ලේ දොඩම් සහ වෙරළු. දොඩම් සහ වෙරළු නැති මල්ලක තමයි රඹුටන් තියෙන්නේ. රඹුටන් මේකට දැම්මේ. හරිනේ. අපෙන් අහන්නේ මේ පළතුරු ඇසීමට අවශ්‍ය අවම කොට සංඛ්‍යාව නම් 2යි. එකක් තිබ්බොත් බෑ. මොන දෙකක් තිබ්බොත් මේ කොන්දේසි වලට අනුව දාන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තර්කණය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක් 26 ඉඳලා 30 දක්වා ප්‍රශ්න එක්තරා කාර්යාලයකින් කාර්යාල උපකරණ වර්ග කිහිපයක් බැහැරට ගෙන යාමට අවශ්‍ය පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වෙනවා. රාජා සමන් දීපානි සහ මාරණී කියන 4 දෙනෙක් ඉන්නවා. රාජා සමන් දීපානි සහ මාරණී කියලා 4 දෙනෙක් ඉන්නවා. එක් කාර්යාල උපකරණයක් වලින් බැහැරට ගෙන යාමට අවශ්‍යතාවය තිබුණා. බැහැරට ගෙන ගියා කියලා නෙමෙයි දෙන්නේ. ගෙන යාමට අවශ්‍ය වෙලා තිබුණා කියලා දී. මේ ආකාරයට ඕනකට බැහැරට ගෙන යාමට අවශ්‍ය වන්නේ අනුපිළිවෙලකින් නෙවෙයි A B C D කියන කාර්යාල උපකරණ. හරිනේ. මේවා තුලින් කාර්යාලයේ තිබු එක් වර්ගයකට අයත් උපකරණ සියල්ල ඒ වන විටත් බැහැරට ගෙන ගොස් තිබෙනවා. එම වර්ගය අවශ්‍ය වූ කාන්තාවකට නොවේ. දැන් මේක තර්කණීය සම්බන්ධ ගැටලුවක් නිසා අපි මේක පොඩි සටහනකුත් එක්කම දාගෙන යනවා. රාජා සමන් දීපානි සහ මාරණී. රාජා සමන් දීපානි මාරණී කියලා 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාට A B C D කියලා උපකරණ ආයතනයෙන් බැහැරට අරගෙන යන්න අවශ්‍යතාවය තියෙනවා. හරි. දැන් මේ පළවෙනි දෙක අපි ඔය විදිහට සටහන් කරගමු. මේවා අනුපිළිවෙල නෙමෙයි. රාජට A නෙමෙයි, සමන්ට B නෙමෙයි, දීපානට C නෙමෙයි. ඊට පස්සේ කියනවා මේවා අතුරින් කාර්යාලයේ තිබූ එක් වර්ගයට අයත් උපකරණ සියල්ල ඒ වන විටත් බැහැරගෙන ගොස් තිබෙනවා.
එක් වර්ගයකට අයත් උපකරණ මේ වෙනකොට බහැරට අරගෙන ගිහින් තිබුණා අවශ්‍යතාවය තිබ්බට එයාට අරගෙන යන්න විදියක් නැහැ. එම වර්ගය අවශ්‍ය වෙන්නේ කාන්තාවකටමයි. හරි. ඒක දැනට අපිට ලකුණු කරගන්න බෑ. අපි ඒක චුට්ටකට තියාගමු. ඊට පස්සේ කියනවා A හා B හැර කාර්යාලයේ ඇති අනෙකුත් සියලුම වර්ගවල උපකරණ බහැරට ගෙන යාමට අවසර තියෙනවා. හරි. මෙතන තව කතාවක් කියනවා. මෙතන A සහ B බහැරට ගෙනියන්න අවශ්‍යතාවය තිබ්බට බහැරට අරගෙන යන්න බෑ. එහෙනම් බහැරට අරගෙන යන්න බැරියම මේ විදිහට ලකුණු කරගන්න. A සහ B බහැරට අරගෙන යන්න බෑ. රාජාට අවශ්‍ය උපකරණ වර්ගයේ කාර්යාලයේ සතුව තිබූ සියලුම උපකරණ අනිකුත් සමාජිකයන් විසින් බහැරට අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් රාජාට අවශ්‍ය වෙලා තිබූ උපකරණේ බහැරට දැනටවත් අරගෙන ගිහිල්ලා එයා අනිවාර්යයෙන්ම C වෙන්න ඕනේ. එහෙම නැත්නම් D වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. එක්ක C වෙන්න ඕනේ එක්ක D වෙන්න ඕනේ. මොකද A B වෙන්න බෑ. ඒගොල්ලෝ බහැරට අරගෙන යන්න අවසර නෑ. ඒකෝට දැනටවත් බහැරට අරගෙන ගිහින්. ඊට පස්සේ කියනවා උපකරණයක් බහැරට ගෙන යාමට හැකි වූයේ D වර්ගයේ උපකරණයක් අවශ්‍ය පුද්ගලයාට පමණි. නමුත් ඒ දීපාණි නොවේ. ඊට පස්සේ කියනවා A වර්ගයේ උපකරණ බහැරට ගෙන යාමට අවශ්‍ය වූ තැනැත්තා පිරිමියෙකි. එහෙනම් දැන් රාජාට A එන්න බෑ නම් රාජාට A එන්නත් බෑ B එන්නත් බෑ නම් පිරිමි දෙන්නයි නම් මෙතන ඉන්නේ. මේ A වර්ගයේ උපකරණය අරගෙන යන්න අවශ්‍ය වූ පිරිමියෙක් නම් එයා අනිවාර්යයෙන්ම සමන් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා මෙතන උපකරණයක් බහැරට ගෙන යාමට හැකි වූයේ D වර්ගයේ උපකරණයක් අවශ්‍ය පුද්ගලයාට පමණි. නමුත් ඒ දීපාණි නොවේ. එහෙනම් මෙතන කියන විදිහට D කියන කෙනා බහැරට අරගෙන ගිහින් තියෙනවා. ඒක විතරයි බහැරට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ එකක්වත් බහැරට අරගෙන යන්න හැකියාව ලැබිලා නැහැ. හරිනේ. ඒතකොට මෙතන කියනවා මේවා අතුරින් කාර්යාලයේ තිබූ එක් වර්ගයකට අයත් උපකරණ සියල්ල ඒ වන විටත් බහැරට ගෙන ගොඩලා තිබුණා. හරිනේ. බහැරට ගෙනියන්න පුළුවන් C සහ D විතරයි. දැන් D කියන එක මේ අවස්ථාවේ බහැරට අරගෙන යන්න පුළුවන් වුණා. C කියන කෙනා එහෙනම් බහැරට අරගෙන ගිහින් තියෙනවා. එම වර්ගය අවශ්‍ය වෙන්නේ කාන්තාවකට නැහැ. එහෙනම් එක පිරිමියා ඉන්නේ. එහෙනම් පිරිමියෙකුට තමයි අවශ්‍යලා තියෙන්නේ C කියන එක. හරිනේ. දැනටමත් අරගෙන ගිහින් තියෙන එක එහෙනම් දැනටමත් එළියට අරගෙන ගිහින් තියෙන එක අවශ්‍යලා තිබුණේ නම් රාජා. එහෙනම් D කියන එක අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒක අරගෙන ගියේ දීපාණි නෙවෙයි නේද? ඒක මාළනීට වෙන්න ඕනේ. එහෙනම් දීපාණිට B වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්න වලට යමු. C වර්ගයේ කාර්යාල උපකරණයක් බහැරගෙන යාමට අවශ්‍ය පුද්ගලයා කවුද? දැන් C අවශ්‍ය වෙලා තියෙන්නේ රාජාට. සමන්ට බහැරගෙන යාමට අවශ්‍ය වූ කාර්යාල උපකරණයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. එම උපකරණ වර්ගයේ කාර්යාලයේ නැත. සමන්ට අරගෙන යන්න ඕනේ උපකරණ කාර්යාලයේ නැත. ඒක අපිට ගන්න බෑ. කාර්යාලයේ තියෙනවා ගෙනියන්න තමයි අවසර නැත්තේ. එම උපකරණ වර්ගයේ කාර්යාලයේ තියෙනවා බහැරට ගෙන යාමට අවසර නැහැ. ඒක තමයි උත්තරේ. එම වර්ගයට උපකරණ සියල්ල අනිකුත් සමාජිකයන් විසින් බහැරට අරගෙන ගිහින් තියෙනවා. ඒක වැරදි. එම උපකරණේ සමන්ට බහැරට ගෙන යාමට හැකි විය. සමන්ට බහැරට අරගෙන යන්න බෑ. ඒක දැනටමත් අරගෙන ගිහින්. සමන්ට ඒක බහැරට අරගෙන යන්න බෑ. ඒක බහැරට ගෙන යාමට අවසර නැහැ. සමන්ට අවශ්‍ය ඒක කාර්යාලයේ තියෙනවා. ඒ අවසර නැහැ අරගෙන යන්න. 28 තමන්ට අවශ්‍ය උපකරණයක් බැහැරට ගෙන යාමට හැකි වූයේ කාටද? බැහැරට අරගෙන යන්න පුළුවන් උනේ D විතරයි. එහෙනම් D අරගෙන යන්න පුළුවන් උනේ මාළනීට. D අරගෙන යන්න පුළුවන් උනේ මාළනීට. 29 කාර්යාලයේ බැහැරගෙන යාමට අවසර නොමැති උපකරණ වර්ග බැහැර ගෙන යාමට අවශ්‍ය වූ පුද්ගලයන් කවුද? ගෙනියන්න අවසර නැහැ. ඒ ගෙනියන්න අවශ්‍යතාවය තිබුණේ සමන්ට සහ දීපාන්ට. එක් පුද්ගලයාගේ නමට ඉදිරියෙන් ඔහුට ඇයට බැහැරට ගෙන යාමට අවශ්‍ය උපකරණ වර්ගය නිවැරදිව දක්වා ඇත්තේ පහත කවරද? සමන් A මාළනී B. මාළනී B වැරදි.
සමන් ඒ හරි. සමන් ඒ හරි. දීපාන්සි රාජාදී. දීපාන්සි වැරදි. රාජා ඒ වැරදි. එහෙනම් එතන උත්තරේ ගන්න වෙන්නේ සමන් ඒ. ඊළඟට 31 ඉඳලා 35 දක්වා ප්‍රශ්න තර්කණය මත මේ දීලා තියෙන වගුවක් මත පදනම් වෙච්ච දත්ත මත තර්කණයෙන් විසඳන්න ඕන ගැටලු කීපයක් තමයි දීලා තියෙන්නේ. මෙතන කියනවා 31 ඉඳලා 35 දක්වා ලිපි ගොනු 6ක අන්තර්ගත විශේෂේෂ්ඨ සහ ඒ ගොනු බාර ලිපිකරුවා සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වෙනවා. ගොනු බාර ලිපිකරුවා අතර දෙනෙක් ඉන්නවා. විශේෂේෂ්ඨ සැලසුම් සංවර්ධන ආයතනික මූල්‍ය කියලා හතරක් තියෙනවා. ඔක්කොම ගොනු 6ක් තියෙනවා. ඔක්කොම ගොනු 6ක් තියෙනවා. හරිනේ. එතකොට විශේෂේෂ්ඨ ගත්තට පස්සේ සැලසුම් සංවර්ධන ආයතනික මූල්‍ය සුගත් ගාව සැලසුම් 1යි සංවර්ධන 1යි ආයතනික 2යි මූල්‍ය 2යි. මේවා ලේඛන. ඊට පස්සේ මෙතන කියනවා මෙහිදී එකම ගොනුවක දී ඇති විශේෂේෂ්ඨ කිහිපයකට අයත් ලේඛන ඇතුළත් විය හැකි වේ. ඒ කියන්නේ මෙතන ගොනු දෙකක් තියෙනවා නම් මේ ගොනු දෙකෙන් ඕනෑම ගොනුවක ඒ කියන්නේ එක ගොනුවක තියෙනවනේ එකම විෂයකට අදාළ ලේඛන නෙමෙයි. වෙනස් විශේෂේෂ්ඨයන්ට දාන ලේඛන එකම ගොනුවක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ දමයන්තිකාව එක ගොනුවක් තියෙනවා කියන්නේ. අන්න ඒ ගොනුවේ සංවර්ධන ආයතනික මූල්‍ය කියන තුනටම අදාළ ලේඛන තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. එකම ගොනුවක දී ඇති විශේෂේෂ්ඨ කිහිපයකට අයත් ලේඛන ඇතුළත් වෙනවා. ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් ඕනෑම ලේඛනයක් අයත් වන්නේ නිශ්චිත එක් විශේෂේෂ්ඨයකට තමයි. එක ලේඛනයක් ගත්තාම මේ ලේඛනය තියෙන එක විශේෂේෂ්ඨයකට විතරයි. සැලසුම් ලේඛනයක් තුල තියෙන සැලසුම් ඒවා විතරයි. එමෙන්න සුගත් භාරයේ ඇති එක් ගොනුවක අන්තර්ගත විශේෂේෂ්ඨ සංඛ්‍යාව ඔහුගේ අනිත් ගොනුවේ අන්තර්ගත විශේෂේෂ්ඨ සංඛ්‍යාවට සමාන වෙනවා. දැන් සුගත් භාරයේ තියෙන ගොනු දෙකයි තියෙන සුගත් ගාව. එතකොට අපි හිතමු මේ ගොනු දෙක කියලා. එතන කියන්නේ විශේෂේෂ්ඨ සංඛ්‍යාව තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ සුගත්ගේ මේ ගොනුවේ විශේෂේෂ්ඨ දෙකක් තියෙනවා නම් මේකේ තියෙන දෙකයි. මේකේ විශේෂේෂ්ඨ තුනක් තියෙනවා නම් මේකේ තියෙනවනේ තුනක්. හරිනේ. අන්න ඕක තමයි උතන කියන්නේ. ඊට පස්සේ කියනවා තවද මෙම ගොනු හයේ අන්තර්ගතව ඇත්තේ විශේෂේෂ්ඨ හතරට අයත් ලේඛන විතරයි. මේ දීලා තියෙන විශේෂේෂ්ඨ හතරට අයත් ලේඛන විතරයි මේ ගොනු හයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ ප්‍රශ්න වලට අපි යමු. මෙතන කියනවා එක් විශේෂේෂ්ඨයකට අයත් ලේඛන පමණක් අන්තර්ගත වන්නේ කාගේ ගොනුවද? මේතන ගොනු හයක් තියෙනවා. මෙන්න මෙතන තියෙන ගොනු හයෙන් එක ගොනුවක තියෙනවා එක විශේෂේෂ්ඨයකට විතරක් අයිති වන ලේඛන. අන්න ඒ ගොනුව තියෙන්නේ කාගාවද කියලා තමයි. හරි අපි හිතමු තියෙන එක සුගත් ගාව කියලා. සුගත් ගාව තියෙනවා ෆයිල් දෙකක්. හරිනේ. සුගත් ගාව ෆයිල් දෙකක් තියෙන නිසා එතකොට එයාගේ විශේෂේෂ්ඨයන් දෙක සමාන වෙන්න ඕන නිසා අපි හිතමු එයාගේ එක ෆයිල් එකකට සැලසුම් දාලා අනිත් ෆයිල් එකට සංවර්ධන ආයතනික මූල්‍ය කියන ඒවා දාන්න බැහැ. මොකද විශේෂේෂ්ඨ ගණන ෆයිල් දෙකේ සමාන වෙන්න ඕනේ. එතකොට එක ෆයිල් එකකට සංවර්ධන දාලා අනිත් එකට සැලසුම් ආයතනික මූල්‍ය දාන්න බැහැ. මොකද විශේෂේෂ්ඨ ගණන සමාන වෙනවා. ඒ කියන්නේ අපිට සුගත් කියන පුද්ගලයාට එකම විශේෂේෂ්ඨයට අයිති වෙන ෆයිල් එකක් තියෙනවා කියලා කියන්න බෑ. හේතුව තමයි අපි හිතමුකෝ මෙතන එයාගේ ආයතනික ලේඛන දෙක දාලා එකතු වුණොත් ඉතුරු ටික ඔක්කොම දාලා තව ලේඛනයක් හදුවා කියන තව ගුණයක්. එතකොට එතන සැලසුම් සංවර්ධන මූල්‍ය කියලා තුනක් තියෙනවා මේ දින ආයතනික විතර. ඒ නිසා එකම විශේෂේෂ්ඨයකට අදාළ ලේඛන දාලා ෆයිල් එකක් සුගත් ගාව තියෙන්න බෑ. දමයන්තිකාව කොහොමද තියෙන ෆයිල් එකයි විශේෂේෂ්ඨ තුනකට අදාළ ලේඛන යාගාව මේ ෆයිල් එකේ දාන්න බෑ. ඒ නිසා යාම ගන්නත් අපි ගමු නාලක. නාලක ගාව තියෙන්නේ සැලසුම් දෙකයි ආයතනික එකයි. එයා ගාව ෆයිල් දෙකක් තියෙනවා. එතකොට මේ ෆයිල් දෙක යාගේ හදන්න පුළුවන් ඕනනම් නාලකගේ සැලසුම් දෙක එක ෆයිල් එකකට දාලා සැලසුම් දෙක එක ෆයිල් එකකට දාලා මේ ආයතනික එක දෙවෙනි ෆයිල් එකට දාන්න පුළුවන්. ආයතනික දෙවෙනි ෆයිල් එකට දාන්න පුළුවන්. තව අවස්ථාවක් අපිට ඕන නම් ගන්න හැකි එක ෆයිල් එකට සැලසුම් දාලා අනිත් ෆයිල් එකට ආයතනික දාලා දෙවෙනි ෆයිල් එකට ඉතුරු සැලසුම් ෆයිල් එක දාන්න පුළුවන්. මේ කොහොම ගත්තත්
මේ පළවෙනි ක්‍රමයට ගත්තොත් මෙන්න එකම විශේෂ ශේෂ්ත්‍රයට අයිති ෆයිල් එකක් එයා ගාව තියෙනවා. දෙවෙනි ක්‍රමය ගත්තත් මෙන්න එකම විශේෂ ශේෂ්ත්‍රයට අදාළ ෆයිල් එකක් එයා ගාව තියෙනවා. එනිසා නාලක ගන්න පුළුවන්. දසුන් බලන්න. එයාගේ තියෙන්නේ සැලසුම් ආයතනික. එක ෆයිල් එකක් තියෙන නිසා මේ ෆයිල් එකට සැලසුම් සහ ආයතනික කියන දෙකම දාන්න ඕනේ. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ නාලක විතරයි. නාලක ගාව විතරයි එකම විශේෂ ශේෂ්ත්‍රයට අයත් ලේඛන අන්තර්ගත කරන ෆයිල් එක තියෙන නාලක ගාව විතරයි. ඊළඟට 32 එක්තරා ගුණ දෙකක අන්තර්ගත ලේඛන අයත් විශේෂ ශේෂ්ත්‍ර එකිනෙකට සමාන වෙන අතර මේ විශේෂ ශේෂ්ත්‍රද එකිනෙකට සමාන. මෙතන කියන්නේ විශේෂ ශේෂ්ත්‍ර සංඛ්‍යාව. විශේෂ ශේෂ්ත්‍ර සංඛ්‍යාවත් සමානයි. විශේෂ ශේෂ්ත්‍රත් සමානයි. ෆයිල් දෙකක් තියෙනවා. මේ ෆයිල් දෙකේ තියෙන විශේෂ ශේෂ්ත්‍රත් සමානයි. ශේෂ්ත්‍ර සංඛ්‍යාවත් සමානයි කියලා තමයි කියන්නේ. හරි අපි බලමු මෙන්න මේ දීලා තියෙන උත්තරත් එක්ක එක හදන්න. ආයතනික සහ මූල්‍ය. ආයතනික සහ මූල්‍ය තියෙන්නේ සුගත් ගාව තියෙනවා. සුගත් ගාව ආයතනික සහ මූල්‍ය තියෙනවා. නා ආයතනික සහ මූල්‍ය දාලා සුගත්ගෙන් ෆයිල් එකක් හදන්න පුළුවන්. අය ආයතනික සහ මූල්‍ය තියෙන්නේ දමයන්ති ගාව. දමයන්තිගේ ආයතනික සහ මූල්‍ය කියන ෆයිල් එකට අනිවාර්යයෙන්ම මේ සංවර්ධන කියන එකක් දාන්න වෙනවා. එහෙනම් ආයතනික සහ මූල්‍ය කියන එක ගන්න බෑ දමයන්තිත් එක්ක. ඒ නිසා අය ආයතනික සහ මූල්‍ය කියන එකක් නෑ. එහෙනම් එතන ෆයිල් දෙකක් හදන්න බෑ. විශේෂ ශේෂ්ත්‍ර ගණනක් සමාන වෙලා ඒ විශේෂ ශේෂ්ත්‍රත් සමාන වෙන ෆයිල් එකක් හදන්න බෑ මේ පළවෙනි අවස්ථාවේ හදන්න. ඊට පස්සේ අපි බලමු සැලසුම් සහ ආයතනික දෙවෙනි. සැලසුම් සහ ආයතනික තියෙන්නේ සුගත්ගේ. හරි සුගත්ගේ සැලසුම් සහ ආයතනික දාලා එක ෆයිල් එකක් හදන්න පුළුවන්. අය සැලසුම් සහ ආයතනික තියෙන්නේ නාලකගේ. සැලසුම් සහ ආයතනික තියෙන්නේ නාලකගේ. එතකොට නාලකගේ සැලසුම් සහ ආයතනික දාලා ෆයිල් එකක් හදන්න පුළුවන්. නේ සැලසුම් සහ ආයතනික දාලා ෆයිල් එකක් හදන්න පුළුවන්. එතකොට ඔන්න සැලසුම් සහ ආයතනික දාලා ෆයිල් දෙකක් හැදිලා තියෙනවා. දසුන්ගේ බලන්න. දසුන්ගේ තියෙන එක ෆයිල් එක. ඒ ෆයිල් එකේ තියෙනවා සැලසුම් සහ ආයතනික. විශේෂ සමානයි විශේෂ ශේෂ්ත්‍ර ගණනක් සමානයි මේ ෆයිල් තුනේ. දැන් අපේ ප්‍රශ්නේ කියනවා එහෙම ෆයිල් දෙකයි තියෙන්නේ. එහෙනම් අපිට ওই උත්තරේ ගන්නත් බෑ. ඒ නිසා අපිට මේ උත්තරේ ගන්නත් බෑ ෆයිල් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ සැලසුම් ආයතනික මූල්‍ය. සැලසුම් ආයතනික මූල්‍ය. සැලසුම් ආයතනික මූල්‍ය තියෙනවා සුගති. ප්‍රශ්නයක් නෑ. එක ගුණයක් හදාගන්න පුළුවන්. අය සැලසුම් ආයතනික මූල්‍ය දමයන්තිගෙන සැලසුම් ආයතනික මූල්‍ය නාලකගේ නෑ. දසුන්ගේ සැලසුම් ආයතනික මූල්‍ය කියන තුනම නෑ. එහෙනම් මේ උත්තරේ ගන්න බෑ. එහෙනම් හතරවෙනි උත්තරේ තමයි එන්න ඕනේ. තුන්වෙනි උත්තරේ එන්න බෑ අනිවාර්යයෙන්. හතරවෙනි උත්තරේ සංවර්ධන ආයතනික සහ මූල්‍ය. අපි බලමු සංවර්ධන ආයතනික සහ මූල්‍ය දාලා ෆයිල් දෙකක් හදන්න පුළුවන්ද කියලා. සංවර්ධන ආයතනික සහ මූල්‍ය තියෙන්නේ සුගත්ගේ සහ දමයන්තිගේ විතරයි. සුගත්ගේ පුළුවන් සංවර්ධන ආයතනික මූල්‍ය දාලා ෆයිල් එකක් හදාගන්න. දමයන්තිගේ අනිවාර්යයෙන්ම ෆයිල් එක සංවර්ධන ආයතනික මූල්‍ය වෙනවා. සංවර්ධන ආයතනික මූල්‍ය. සුගත්ගේ එතකොට සංවර්ධන 1යි ආයතනික 1යි මූල්‍ය 1යි දාලා ෆයිල් එක හදාගත්තා තියෙනවා. එතකොට විශේෂ ශේෂ්ත්‍ර තියෙන්නේ සංවර්ධන ආයතනික මූල්‍ය සමානයි. ශේෂ්ත්‍ර 3යි තියෙන්නේ සමානයි. එහෙනම් සුගත්ගේ සහ දමයන්තිගේ හදාගන්න පුළුවන් සංවර්ධන ආයතනික සහ මූල්‍ය කියන විශේෂ ශේෂ්ත්‍රයන් වලට දාන ගුණ දෙකක් හදාගන්න පුළුවන්. 33 වෙනි ප්‍රශ්නය සුගත් භාරය ඇති එක් ලිපි ගුණක නොමැති විශේෂ ශේෂ්ත්‍රයක් දමයන්ති භාරය ඇති ලිපි ගුණෙහි තියෙනවා. ඒ කුමන විශේෂ ශේෂ්ත්‍රයද? දැන් අපි සුගත්ගේ ගත්තොත් එහෙම අපි කතා කරේ සුගත්ගේ හදන්න පුළුවන් ෆයිල් තමයි සැලසුම් ආයතනික මූල්‍ය. සුගත්ගේ අපිට හදන්න පුළුවන් සුගත්ගේ සැලසුම් ආයතනික මූල්‍ය දාලා ෆයිල් එකක් හදාගන්න පුළුවන්. සැලසුම් ආයතනික මූල්‍ය. ඔය හැම එකෙම එක එක දාලා ෆයිල් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ හදන්න පුළුවන් සංවර්ධන ආයතනික මූල්‍ය. සංවර්ධන ආයතනික මූල්‍ය දාලා හදන්න පුළුවන්. ඊට පස්සේ දමයන්තිගේ අනිවාර්යයෙන්ම හදන්න වෙන්නේ දමයන්තිගේ සංවර්ධන ආයතනික මූල්‍ය. සංවර්ධන ආයතනික මූල්‍ය. අපිට මෙතන ප්‍රශ්නේ කියන්නේ
සුගත් භාරයේ තියෙන එක් ලිපි ගොනුවක නොමැති විශේෂ ශේෂ්ත්‍රයක් දමයන්තිගේ ලිපි ගොනුවේ තියෙනවා. බලන්න සුගත්ගේ භාරයේ තියෙන එක් ලිපි ගොනුවක නැති එකක් දමයන්ති ගාව තියෙනවා. බලන්න සුගත් භාරයේ තියෙන මෙන්න මේ ලිපි ගොනුව. මෙන්න මේ ලිපි ගොනුව ගත්තොත් සැලසුම් ආයතනික මූල්‍ය කියන එක ගත්තොත් මෙන්න මේ ෆයිල් ගොනුවේ නැති එකක් මේකේ තියෙනවා. ඒ තියෙන සැලසුම් සංවර්ධන. ඒ තියෙන සංවර්ධන. එහෙනම් උත්තරේ එන්නේ සංවර්ධන. ඊට පස්සේ කියනවා අන්තර්ගත විශේෂ ශාස්ත්‍ර අතරින් වඩා සමාන ගුණ දෙකක් බාර ලිපිකරුවන් දෙදෙනා කවරකුද? වඩා සමාන බාර ලිපි ගුණ දෙකක් බාර ලිපිකරුවන් දෙදෙනා කවුද? සුගත් සහ දමයන්ති. සමාන ලිපි ගුණ දෙකක් තියෙනවා. අපි මෙතන ලිව්වා සංවර්ධන ආයතනික මූල්‍ය සංවර්ධන ආයතනික මූල්‍ය. නම් සුගත් සහ දමයන්ති. සැලසුම් හැර වෙනත් විශේෂ ශාස්ත්‍ර දෙකකට අයත් ලේඛන පමණක් අන්තර්ගත ගුණෙහි බාරකාරත්වයේ දරන ලිපිකරු කවරේද? සැලසුම් හැර වෙනත් විශේෂ ශාස්ත්‍ර දෙකකට අයත් ලේඛන. මෙතන අපි දසුන් ගත්තොත් එහෙම දසුන්ගේ අනිවාර්යයෙන්ම සැලසුම් දාන්න වෙනවා තියෙන ෆයිල් එක. එක ෆයිල් එකයි තියෙන සැලසුම් දාන්න වෙනවා. නාලකගේ ඕනනම් අපිට එයාගේ තියෙන සැලසුම් සහ ආයතනික ෆයිල් දෙකයි තියෙන්නේ. ඒ කොහොම හැදුවත් සැලසුම් හැර වෙනත් විශේෂ ශාස්ත්‍ර දෙකකට අයිති ලේඛන කියන ෆයිල් එකක් හදාගන්න බෑ. දමයන්තිගේ අනිවාර්යයෙන්ම එක ෆයිල් එකයි තියෙන්නේ. මේ තුනම දාන්න. එහෙනම් එතන අපිට උත්තරේ ගන්න වෙන්නේ සුගත්. සුගත්ගේ සැලසුම් හැර වෙනත් අංශ දෙකකින් දාලා හදන්න පුළුවන්. එහෙනම් එතන උත්තරේ සුගත්. අංක 36 ඉඳලා 40 දක්වා තියෙන තර්කණය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. මෙතන කියනවා A සහ B කියන නගර දෙකක් තියෙනවා. මේ නගර දෙක අතර බස් රථ ධාවනය වෙනවා. ඒ ධාවනය වෙන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමයි මෙතන දීලා තියෙන්නේ. A සහ B කියන නගර දෙකක් තියෙනවා. අපි හිතමු මේ තියෙන්නේ A නගරය, මේ තියෙන්නේ B නගරය කියලා. A නගරය සහ B නගරය. මෙතන කියනවා A හා B නගර දෙක අතර එක් දිශාවකට මන්තිරු දෙකක් බැගින් වෙනසේ මන්තිරු 4ද ඍජු මාර්ගයක් බස් රථ ධාවනයේ පිණිස තියෙනවා. එක පැත්තකට මන්තිරු දෙකක් තියෙනවා. එක් දිශාවකට මන්තිරු දෙකක් තියෙනවා. මේ පැත්තට යන්න මන්තිරු දෙකක් තියෙනවා. මේ පැත්තට එන්න මන්තිරු දෙකක් තියෙනවා. මන්තිරු දෙකක් තියෙනවා. මන්තිරු 4යි ඍජු මාර්ගයක් මේ වගේ බස් රථ ගමන් කරනවා. බස් රථ ගමන් කරනවා හැම දිනකම පෙරවරු 6ට පටන් ගෙන හැම පැයට පස්වරු 6 දක්වා A නගරයෙන් B නගරයට බස් රථ පිටත් වෙනවා. උදේ 6ට පටන් ගන්නවා. උදේ 6 ඉඳලා හවස 6 වෙනකම්. උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් A නගරේ ඉඳලා B නගරයට බස් යනවා. A නගරේ ඉඳලා D නගරයට බස් යනවා. ඊට පස්සේ කියනවා ඒ පළමු බස් රථයේ මන්දගාමී වෙන අතර මන්දගාමී බස් රථ 5කට පස්සේ එක් ශීඝ්‍රගාමී බස් රථයක් බැගින් වනසේ බස් රථ පිටත් වෙනවා. මේ යන බස් වලින් පළවෙනි බස් රථයේ මන්දගාමී බස් රථ 5කට පස්සේ තමයි ශීඝ්‍රගාමී කියන 6 වෙනි බස් රථයේ තමයි 6 වෙනි බස් රථයේ තමයි ඉතින් 6ට බස් එකක් යනවා මන්දගාමී 7ට 6ට යනවා මන්දගාමී 7ට 8ට 9ට 10ට ඉන්න 11ට යන එක තමයි ශීඝ්‍රගාමී වෙන්නේ. 11ට යන එක තමයි ශීඝ්‍රගාමී වෙන්නේ. ඊට පස්සේ කියන මන්දගාමී බස් රථයක් පැය 6කින්ද ශීඝ්‍රගාමී බස් රථයක් පැය 4කින්ද දීවිද ළඟා වෙනවා. එහෙනම් ශීඝ්‍රගාමී බස් රථයකට යන්නේ පැය 4යි. මන්දගාමී බස් රථයක් යන්නේ පැය 6ක් යනවා. ඊට පස්සේ කියන හැම දිනකම පෙරවරු 6:30ට පටන් ගන්නවා. පැය දෙකෙන් දෙකට පස්වරු 4:30 දක්වා B නගරේ ඉඳලා A නගරයට බස් රථ යනවා. B නගරේ ඉඳලා A නගරයට බස් රථ පිටත් වෙන්න පටන් ගන්න 6:30ට. 6:30ට 6:30 ඉඳලා 4:30 දක්වා තමයි බස් එන්නේ. මේවා යනවා පැයෙන් පැයට. පැයෙන් පැයට යනවා. මේවා යනවා පැය දෙකකින් දෙකට. පැය දෙකකින් දෙකට මේ පැත්තට එනවා. B නගරයෙන් පිටත් වෙන සීලුම බස් රථ මන්දගාමී වෙන අතර ඒ වාට A නගරයට විතර ළඟා වීමට පැය 6ක් ගත වෙනවා. එහෙනම් සීලුම මන්දගාමී බස් රථ වලට පැය 6යි යන්නේ. A නගරේ ඉඳලා B නගරයට යන ඒවාට B නගරේ ඉඳලා A නගරයට යන ඒවාට.
B නගරේ ඉඳලා A නගරේට එන්නේ පැය දෙකකින් දෙකට. ඒව ඔක්කොම මන්දගාමී බස් රථ. එතකොට බස් රථවලට තවත් බස් රථයක් පසු කරගෙන යන්න පුළුවන් මන්තිර දෙකක් තියෙන හින්දා ඒ විදිහට තමයි මන්තිර හදාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්න වලට යමු. මෙතන කියනවා A හා B නගර අතර ශීඝ්‍රගාමී බස් රථ කීයක් දිනකට ධාවනය කරනවා? A හා B කියන නගර දෙක අතර ශීඝ්‍රගාමී බස් රථ කීයක් ගමන් කරනවා? හරි. 6ට යනවා මන්දගාමී එක. බස් රථ 5කින් පස්සේ තමයි ශීඝ්‍රගාමී එකක් යන්නේ. එහෙනම් 6ට මන්දගාමී 7 8 9 10 11ට යනවා ශීඝ්‍රගාමී. 11ට යනවා ශීඝ්‍රගාමී එක. ඊට පස්සේ 12 1 2 3 4 5ට යනවා ශීඝ්‍රගාමී. 6ට මන්දගාමීයක් යනවා 11ට යනවා ශීඝ්‍රගාමී එක. ඊට පස්සේ මෙතන කියන්නේ මන්දගාමී බස් රථ 5කට පස්සේ තමයි ශීඝ්‍රගාමී දුම්රියක් යන්නේ. හරි. 11ට යනවා ශීඝ්‍රගාමී දුම්රියක්. ඊට පස්සේ 12 1 2 3 4 එනකම් මන්දගාමී වෙනවා. 5ට යනවා ශීඝ්‍රගාමී එක. 6 වෙනකොට බස් රථ ධාවනය කරලා ඉවරයි. 6ට යන්නේ මන්දගාමී එක. එහෙනම් ශීඝ්‍රගාමී යන්නේ A ඉඳලා B දක්වා විතරයි. ශීඝ්‍රගාමී බස් රථ එහෙනම් දෙකයි යන්නේ. ශීඝ්‍රගාමී බස් රථ දෙකයි යන්නේ. A හා B නගර අතර එම මාර්ගයේ දිනකට පැය කීයක් බස් රථ ධාවනය වෙමින් පවතිනවද? හරි. උදේ 6 ඉඳලා හවස 6 දක්වා A ඉඳලා B වලට යනවනේ. A ඉඳලා B වලට යනවා. එතකොට හවස 6ට තමයි අන්තිම බස් එක යන්නේ. හවස 6ට අන්තිම බස් එක යන්නේ ඒක මන්දගාමී බස් රථය. එයාට B වලට යන්න යනවා පැය 6ක්. එහෙනම් හවස 6න් පස්සේ තව පැය 6ක්. එහෙනම් උදේ 6 ඉඳලා හවස 6 වෙනකොට පැය 12යි. තව පැය 6ක් බස් රථේ මේ B වලට යනවා. එතන පැය 18ක් තියෙනවා. මෙතන බලමු. මෙතන 6:30ට පටන් ගන්නවා 4:30 ඉවර වෙනවා. 4:30ට ඉවරුනාට පස්සේ පැය 6ක් යනවා ඒ වලට යන්න. එහෙනම් 4:30 5:30 6:30 7:30 8:30 9:30 10:30. එහෙනම් මේ පාරේ බස් 10:30ට B ඉඳලා A වලට එන්න 10:30 ඉවරයි. හැබැයි මෙතන 6ට පටන් ගන්න එක 12 වෙනකම් යන්න ඕනේ B වලට. එහෙනම් පැය 18ක කාලයක් මාර්ගයේ බස් රථ ධාවනය වෙනවා. පැය 18ක කාලයක් මාර්ගයේ බස් රථ ධාවනය වෙනවා. ඊට පස්සේ කියනවා පස්වරු 1:15ට මේ මාර්ගයේ බස් රථ කීයක් ධාවනය වෙමින් පවතිනවා? 1:15ට 1:15ට හරි 1:15ට කියන්නේ 6ට පටන් ගන්න එක මන්දගාමී එක 6ට පටන් ගන්න එක මන්දගාමී එක 6ට පටන් ගන්න එක මන්දගාමී එක ඒක 6 ඉඳලා 12 වෙනකොට යනවා 6 ඉඳන් 12 වෙනකොට යනවා එතකොට අපෙන් අහන්නේ මෙතන 1:15ට මාර්ගයේ බස් රථ කීයක් යනවද කියන්නේ. එහෙනම් මේක 1:15ට නෑ. ඊට පස්සේ 7ට පටන් ගන්න එක 1 වෙනම යනවා. ඒකත් නෑ. එහෙනම් 8ට පටන් ගන්න එක 9ට පටන් ගන්න එක 10ට පටන් ගන්න එක 11ට පටන් ගන්න එක 12ට පටන් ගන්න එක එකට පටන් ගන්න මේ බස් ඔක්කොම A ඉඳලා B දක්වා යනවා 1:15 වෙනකොට. A ඉඳලා B දක්වා යනවා 1:15 වෙනකොට. මේ දෙක යන්නේ නැහැ. ඊට පස්සේ B ඉඳලා A වලට. B ඉඳලා A වලට. මන්දගාමී බස් තමයි ඔක්කොම තියෙන්නේ. උදේ 6:30ට පටන් ගත්තාම 6:30 ඉඳලා එහෙනම් 12:30. 6:30 ඉඳලා 12:30 දක්වා යන බස් එක යන්නේ නැහැ. ඊට පස්සේ පැය දෙකකින් දෙකට එන්නේ බස්. පැය දෙකකින් දෙකට එන්නේ. ඊට පස්සේ 6:30න් පස්සේ බස් එකක් එන්නේ 8:30ට. 8:30ට එන්නේ. 8:30 ඉඳලා පැය 6ක් යනවා. 8:30 9:30 10:30 11:30 12:30 1:30 2:30. එහෙනම් මේක මේ 8:30ට පිටත් වෙන බස් රථය 1:15 වෙනකොට පාරේ තියෙනවා. ඊට පස්සේ 8:30න් පස්සේ ආයෙන්නේ 10:30ට 10:30න් පස්සේ එන්නේ 12:30ට. මෙන්න මේ බස් තුනම එහෙනම් පාරේ තියෙනවා.
එහෙනම් මෙතන බස් 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි බස් 9ක් 1යි 15 වෙනකොට පාරේ තියෙනවා. බස් 9ක් 1යි 15 වෙනකොට පාරේ තියෙනවා. තිස් 9 වෙනි ප්‍රශ්නය පෙරවරු 8:30ට B වෙතින් පිටත් වන බස් රථයට A වෙත ළඟා වීමට පෙර බස් රථ කීයක් හමු වෙනවද? 8:30ට පටන් ගන්න එකට 8:30ට පටන් ගන්න බස් රථයට මෙයා 8:30ට මේ බස් රථේ පටන් ගත්තට පස්සේ මෙයා A නගරයේ වෙත එන්නේ පැය 6කට පස්සේ 8:30 9:30 10:30 11:30 12:30 1:30 2:30 වෙනවා මෙයාට. එහෙනම් අපෙන් අහන්නේ 8:30යි 2:30 අතර A නගරයේ ඉඳලා B නගරයේ වෙත ආපු බස් ටික. 6ට ආපු බස් එක. 6ට ආපු බස් එකත් මේ වෙලාව අතරේ පාරේ තියෙනවා. 7ට ආපු එකක් තියෙනවා. 8ට ආපු එකක් හම් වෙනවා. 9ට ආපු එකක් හම් වෙනවා. 10ට ආපු එකක් හම් වෙනවා. 11ට ආපු එකක් හම් වෙනවා. 12ට ආපු එකක් හම් වෙනවා. 1ට ආපු එකක් හම් වෙනවා. 2ට ආපු එකක් හම් වෙනවා. එහෙනම් බස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතනත් බස් 9ක් පාරේ හම් වෙනවා. ඊට පස්සේ 40. පළමුව පිටත් වන ශීඝ්‍රගාමී බස් රථයේ ගමනාන්තයට පෙර මන්දගාමී බස් රථ කීයක් පසු කරයිද යන්න. හරි. පිටත් වීමේ අනුපිළිවෙල වන ඒවා කිවින් බස් රථද යන්න පිළිවෙලින් දක්වලා ඇත්තේ කවර පිළිතුරකද කියනවා. පළමුව පිටත් වන ශීඝ්‍රගාමී බස් රථය. ඒක පිටත් වෙන්නේ එහෙනම් 11ට කියලා අපි හොයාගත්තා. 11ට පිටත් වෙන්නේ. ඒක පැය 4ෙන් යනවා. පැය 4ෙන් යනවා. එහෙනම් 11 ඉඳලා 12 1 2 3 වෙනකොට යනවා. 3 වෙනකොට යනවා 11 ඉඳලා 3 වෙනකොට. දැන් අපෙන් අහන්නේ මෙයා මන්දගාමී බස් කීයක් පාස් කරනවද කියලා. මන්දගාමී බස් කීයක් පාස් කරනවද කියලා. 6ට පිටත් වෙන එක 12 වෙනකොට ගිහිල්ලා ඉවරයි. 4ට පිටත් වෙනකොට 1 වෙනකොට ගිහිල්ලා ඉවරයි. 8ට පිටත් වෙනකොට 2 වෙනකොට ගිහිල්ලා ඉවරයි. 9ට පිටත් වෙනකොට 3 වෙනකොට ගිහිල්ලා ඉවරයි. එහෙනම් 10ට පිටත් වෙන එක පාස් කරලා යනවා. 11ට පිටත් වෙන්නේ මේක. දැන් 10ට පිටත් වෙන එක විතරයි පාස් කරන්නේ එහෙනම් 1යි. 1යි. පළවෙනි එකට 1යි. ඊට පස්සේ කියනවා පිටත් වීමේ අනුපිළිවෙල අනුව ඒවා කීවෙනි බස් රථද යන්න පිළිවෙලින් දක්වා ඇත්තේ කවරේද? එහෙනම් 1යි 2යි 3යි 4යි 5 වෙනි එක තමයි මේ 10ට යන බස්. නම් උත්තරේ 2. ඊට පස්සේ 41 ඉඳලා 45 දක්වා ඉතාම ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. මෙතන කියනවා A ඉඳලා U දක්වා ඉංග්‍රීසි අක්ෂරයෙන් නම් කරන ලද රූප සටහන් නම් කරන ලද රූප හා ඒ සම්බන්ධයෙන් වන තොරතුරු මත පදනම යනවා. මෙතන කියනවා ඉහිත දීලා තියෙන රූප අතරින් 6ක් ඇරුණාම ඉතුරු සියලුම රූප එක් එක් කාණ්ඩයකට පොදු කිසියම් ලක්ෂණයකට අනුව රූප තුනක් බැගින් ඇතුළත් වන කාණ්ඩ 5කට වෙන් කරන්න පුළුවන්. හරිනේ මෙතන මේ දීලා තියෙන රූප සටහන් වලින් රූප තුනේ සෙට් 5ක් හදන්න පුළුවන්. කියන්නේ ඒ තුනේ සෙට් එකක් මොකක් හරි ලක්ෂණයකට සමාන වෙනවා. මෙම රූප සියල්ලම හොඳින් අධ්‍යයනය කිරීමෙන් එන එක් එක් කාණ්ඩයකට ඇතුළත් වන රූප තුන වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. පහත එක් එක් ප්‍රශ්න යටතේ ඒ ආකාරයට වෙන් කරන්න පුළුවන් කිසියම් කාණ්ඩයකට රූප දෙකකට අදාළ ඉංග්‍රීසි අක්ෂර යුගලයක් දීලා තියෙනවා. ඒ අනුව එක් එක් කාණ්ඩයකට ඇතුළත් විය යුතු ඉතිරි රූපය මෙතනින් හොයන්න කියලා කියනවා. මෙතන ප්‍රශ්න වල දීලා තියෙනවා දෙකක්. අපිට හොයන්න තියෙන එකයි. එතන 41 කියනවා DC D සහ C ලක්ෂණයකට අනුව මොකක් හරි සමානයි. ඒ ලක්ෂණයට අනුව සමානව තියෙන අනිත් රූපය තමයි වඩේ. බලන්න මෙතන ගත්තොත් එහෙම D සහ C C වල තියෙන හැඩතල තමයි රවුම කොටුව කිරිබත් කැටේ. මේ D වල තියෙනවා රවුම කොටුව කිරිබත් කැටේ. එහෙනම් රවුම කොටුව කිරිබත් කැටේ තියෙන තව හැඩතලයක් හොයාගන්න වෙනවා. බලන්න මෙන්න මේක එන්නේ. රවුම කොටුව සහ කිරිබත් කැටේ තියෙන. එහෙනම් එතෙන් එන්න ඕනේ එන්නේ. එතෙන් එන්න ඕනේ එන්නේ.
ඊට පස්සේ කියනවා J සහ E. J සහ E කිසියම් ලක්ෂණයකට අනුව සමානයි. J සහ E එකක් කර එකක් පාට වෙලා තියෙනවා. ඔක්කොම කොටස් තියෙනවා 6කට බෙදලා තියෙනවා. 6කට බෙදලා තියෙනවා. කොටස් 6කට බෙදලා තියෙනවා. එකක් කර එකක් පාට වෙලා තියෙනවා. බලන්න කොටස් 6කට බෙදලා එකක් කර එකක් පාට වෙලා තියෙනවා. මේක ගත්තොත් කොටස් 6කට බෙදලා තියෙනවා. එකක් කර එකක් පාට වෙලා තියෙනවා. මේක ගත්තොත් අර මේ කොටස් 6 බෙදලා තියෙන සමාන කොටස් වලට මේක ගත්තොත් 1 2 3 4 5 6 7කට බෙදලා තියෙනවා. 6කට බෙදුණු වෙන එකක් නෑ 6කට බෙදලා තියෙන්නේ මේ R විතරයි. එකක් කර එකක් පාට වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒකට ගන්න වෙන්නේ R. J සහ E R එක සමාන ලක්ෂණ තියෙන්නේ R. I සහ F සමාන ලක්ෂණ තියෙනවා. I සහ F I සහ F බලන්න මේකේ පිටින් තියෙන රවුම දක්ෂිණාවර්ත වෙන්නේ ඇතුළෙන් තියෙන රවුම වාමාවර්ත වෙන්නේ. මේකේ පිටින් තියෙන රවුම වාමාවර්ත වෙලිතරේ තියෙන්නේ. මේකේ ඇතුළෙන් තියෙන එක මෙතන පිටින් තියෙන එක දක්ෂිණාවර්ත ඇතුළෙන් තියෙන එක වාමාවර්ත. හරි. ඒ වගේ සමානයි කියලා හිතන මේ රූප සටහන් තුනක් තියෙනවා. රූප සටහන් තුනක් නෙමෙයි හතරක් තියෙනවා. බලන්න මේ හැම එකෙම පිටින් තියෙන එක දක්ෂිණාවර්ත වෙන්නේ. මේකේ පිටින් තියෙන එක වාමාවර්ත වෙන්නේ. මේකේ පිටින් තියෙන එක දක්ෂිණාවර්තයි. මේකේ වාමාවර්තයි. මේකෙත් වාමාවර්තයි. එහෙනම් අපිට ගන්න වෙන්නේ දක්ෂිණාවර්ත යන P. එතකොට යන්නේ වාමාවර්ත. E තමයි එහෙනම් සමානයි. 44 G සහ O. 44 G සහ O. ඒකේ හැඩතල තියෙන්නේ ත්‍රිකෝණේ රවුමයි කිරිබත් කෙටේ. මෙතන තියෙන්නේ ත්‍රිකෝණේ රවුමයි කිරිබත් කෙටේ හැඩේ තියෙන හැඩතල තියෙන්නේ. මෙතන බලන්න H වල ත්‍රිකෝණේ රවුම කිරිබත් කෙටේ හැඩේ. එතන H ගන්න. 45 BK B සහ K B K අර්ධයක් පාට වෙලා තියෙනවා. එතන B සහ K වල B සහ K වල අර්ධයක් සහ ඉතිරි කොටස් වලින් හතරෙන් එකක් තමයි පාට වෙලා තියෙන්නේ. ඉතිරි කොටස් වලින් හතරෙන් එකක් පාට වෙලා තියෙනවා. එහෙනම් මෙතන අර්ධයක් සහ ඉතිරි කොටස් වලින් හතරෙන් එකක් පාට වෙලා තියෙනවා U වල. අපිට ගන්න වෙන්නේ U. ඊට පස්සේ 46 ඉඳලා 50 දක්වා ප්‍රශ්නයේ අර්ථයේ කිසියම් රූප කොටස් හතරක් දීලා තියෙනවා. ඒ රූප කොටස් හතරම හරි කීපයක් හරි හෝ භ්‍රමණය කිරීමකින් තොරව යොදා ගැනීම ඒ ප්‍රශ්නයේ පිළිතුරු වර්ණ ඇති ඉදිරිපත් කරලා දෙන රූප අතරින් තුනක් හදන්න පුළුවන්. එහෙම හදන්න බැරි රූපය තමයි තෝරන්න කියලා කියන්නේ. තුනක් හදන්න පුළුවන්. එහෙම හදන්න බැරි රූපය තමයි අපිට තෝරන්න කියලා කියන්නේ. හරි අපි බලමු. එතන පළවෙනි රූපය ගත්තොත් එහෙම පළවෙනි රූපේ මේ කොටුව අරන් තියෙනවා. මේක අරන් තියෙනවා. ඊට පස්සේ මේක අරගෙන තියෙනවා. දෙවෙනි රූපේ ගත්තොත් කොටුව තියෙනවා. එහෙම ගත්තොත් මේක තියෙනවා. මේ දෙකක් තියෙනවා. මේ කොටු දෙකම අරගෙන තියෙනවා. දැන් මේ දිග කොටුවයි මේකයි අරගෙන තියෙනවා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ මේක ගත්තොත් මේ කොටුව අරගෙන තියෙනවා. තුන්වෙනි රූපය අපිට ගන්න බැහැ. අපි බලමු හතරවෙනි රූපේ. මේ කොටුව අරන් තියෙනවා. මේක අරගෙන තියෙනවා මෙතෙන්ට. මේක අරගෙන තියෙනවා මෙතෙන්ට. එහෙනම් අපිට ගන්න බැරි තුන්වෙනි උත්තරේ.
47 ගත්තොත් 47 ගත්තොත් මෙතන මේ රූපය හදන්න මේක අරගෙන තියෙනවා මේක අරගෙන තියෙනවා මේ රූපය හදන්න මේක අරගෙන තියෙනවා මේක අරගෙන තියෙනවා මෙතන ගත්තොත් මේ රූපය අරගෙන තියෙනවා මේ රූපය අරගෙන තියෙනවා ඊට පස්සේ මේක භ්‍රමණය කිරීමකින් තොරව තමයි මේ රූප ගන්න ඕනේ. ඒක ප්‍රශ්නේ කියලා දෙනවා. මේක රූපේ මෙතෙන්ට දාන්න බෑ. මේ රූපේ මෙතෙන්ට දාගන්න බෑ. මේ රූපේ අපි මෙතෙන්ට ගත්තා. මේ රූපේ මෙතෙන්ට ගත්තා. ඒ නිසා මේ රූපෙට ඒක ගන්න බෑ. නිසා දෙක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු තුන ගත්තොත් අපිට පළවෙනි රූපේ මෙතෙන්ට දාගත්ත හැකි. තුන්වෙනි රූපේ මෙතෙන්ට දාගත්ත හැකි. ඊට පස්සේ මේ රූපේ මෙතෙන්ට දාගත්ත හැකි. මේ රූපේ මෙතෙන්ට දාගත්ත හැකි. මේක ගත්තොත් මේ රූපේ මෙතෙන්ට දාගත්ත හැකි. මේ රූපේ මෙතෙන්ට දාන්න පුළුවන්. හතරවෙනියට මේ රූපේ දාගත්ත හැකි මෙතෙන්ට. මේ රූපේ දාගත්ත හැකි මෙතෙන්ට. එහෙනම් අපිට ගන්න වෙන්නේ දෙක තමයි. 48ට මේ රූපේ මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපය ඔය විදිහට ගන්න පුළුවන් මේ රූපේ මෙතෙන්ට. මේ රූපය මෙතෙන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි රූපේ මේ රූපය මෙහෙම ගන්න පුළුවන්. මේ රූපය කොහොම ගන්න පුළුවන්. මේ රූපය මෙතෙන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ රූපය ගන්න පුළුවන්. මේ රූපය ගන්න පුළුවන්. මේ රූපය ගන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ මේ රූපය ගන්න පුළුවන් මෙතෙන්. මේක අනිත් පැත්තට දෙන්නේ ඒ නිසා හතර ගන්න බෑ. ඒ විදිහට මෙතන රටාවක් තියෙනවා. 49ට එන්නේ 4, 50ට එන්නේ 1. හරි එහෙනම් අද අපි තවත් පසුගිය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරා IQ වල මේ වගේ ප්‍රශ්න පත්‍ර කරනකොට අනිවාර්යයෙන්ම වෙලාවට කරන්න මම නැවත කියන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කරනකොට ඔයාලට අනිවාර්යයෙන්ම තරග විභාගයක IQ ප්‍රශ්න පත්‍රයේ නියමිත කාලයක වේගෙන් හදා ගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න මේ ප්‍රශ්න පත්‍ර කරනකොට අපි කතා කරලා තියෙන සීලම තීරි දැනුම අවශ්‍ය වෙනවා. ඉතින් තීරි පාඩම් ඉගෙන ගන්න එකත් වැදගත් වෙනවා IQ ප්‍රශ්න පත්‍රයක ඉහළ ලකුණක් ගන්න. එහෙනම් අපි තවත් පසුගිය ප්‍රශ්න පත්‍රයක් කතා කරමු ඉස්සරහට. අනිවාර්යයෙන්ම මම නැවතත් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර තනියම නියමිත වේලාව තියලා අනිවාර්යයෙන්ම කරන්න.